Today I brought a beautiful story. Before watching the story, mage channel එක subscribe කරන්න යාළුවනේ. ආදරේ. නපුරාට බිලිදුන් නෙතුකි. අප්පච්චි අදත් යනවද? නෙතුකි ඇහුවේ තරමක් තරහෙන්. "ඔව් ඇයි? ඇයි අහන්නේ අප්පච්චි? කවදා හරි අපි පාරට වැටෙන්නේ අප්පච්චිගේ ඔය වැඩ හින්දා. අනේ උඹ හිටපන් මගේ ආච්චි නොවි. මම යන ගමනක් මට යන්න දීලා." අප්පච්චිට තරහ යන දෙයක් මං කීවේ නෑනේ. බලන්නකෝ අම්මා. අනේ දෝනි මාත් එක්ක ඔය ගැන කතා කරන්න එපා. අපි කොහොම හිටපු මිනිස්සුද? අප්පච්චිගේ ඔට්ටු දැමිල්ල තමයි මේ හැම දෙයකටම මුල. අනේ නරක් වෙලා තියෙයි උඹලට. උඹලා අදටත් ඔය හොඳට ඉන්නේ මම හින්දා. ඔව් ඉන්නවා තමා. මොකට කතා කරනවද ඕක? හෙට ගෙදරින් යන්න වෙයිද දන්නේ. අනේ මේ ගෑණියේ තොට මම කිව්වා කියලා හිතාගනි. අම්මා හඬාගෙන ගස්සගෙන ගේ ඇතුළට ගියේ. ආයේ කතා කළෙත්ින් තේරුමක් නැති නිසා. සමරනායක කියන්නේ හොඳට සල්ලි තිබ්බ හොඳ බිස්නස්මන් කෙනෙක් වුණත් කැසිනෝ ඔට්ටු දැමීම බේබදුකම මේ දේවල් නිසා ඉහළ ගියාට වඩා ඉක්මනින් පිරිහිමින් තිබ්බ මිනිහෙක්. එයාගේ දුවයි නෝනයි හරි අහිංසක වුණත් සමරනායක කවදාවත් කාගේවත් වචනයක් සතයකට මායින් කළේ නැහැ. තනි මතේටමයි වැඩ කළේ. මොකක්ද අප්පච්චි අම්මා පව්. අම්මා ඇත්තනේ කිව්වේ. අප්පච්චි දැනුත් අපට නැති වෙන්න දෙයක් නැහැ. ඔක්කොම නැති වෙලා ඉවරයි. දැන්වත් ඔය ඔට්ටු දැමිලා නතර කරන්නකෝ අප්පච්චි මං ගැනවත් හිතලා. මම කියවනේ මට උගන්වන්න එන්න එපා කියලා. අද කොහොම හරි සේරම දිනලා උඹලට මම කවුද කියලා පෙන්නනවා. එතකොට උඹලට තේරෙයි මේ අපොච්ච කවුද කියලා. තේරෙයි. එතකොට අපිට පාඩ තමා බහින්න වෙන්නේ අප්පච්චි. අනේ අප්පච්චි නැති වුණ දේවල් නැති වුණාවේ. අපි ආයේ මුලින් ඉඳන් පටන් ගමුකෝ අප්පච්චි. අනේ පළ කෙල්ල යන්න කියලා එළියට බැහැපු සමරනායක ආපහු දුව ළඟට ගිහින් අද විතරක් දීපන් දෝනි මට විශ්වාසයි. අද මට දිනන්න පුළුවන් කියලා. කෙල්ලගේ ඔළුව අත ගෑවා. අනේ මන්ද අප්පච්චි පරිස්සමින් ගිහින් එන්න. හැබැයි බොන්න එපා හොඳේ. කියමින් ඈතට යන අප්පච්චි දිහා අම්මත් නෙතුකිත් මොකුත්ම නොකියා බලාගෙන හිටියේ. පපුව ඇතුලෙන් ආපු ලොකු හුස්මක් හිමින් පිට කරන ගමන්. හැබැයි එදා සමරනායක කැසිනෝ මේසය ගාව පරාදුනේ ජීවිතේමයි. ආය ආපසට ගන්න පුළුවන් පරාජයක් නෙමෙයි ඒක. පරාදයි සමරනායක ඔක්කොම ඉවරයි. මොකද සමරනායක මහත්තයා සේරම ඉවරයි නේද? දැන් ඉතින් ගෙදර ගිහින් නිදා ගන්නවා. අබීද කීවේ අවඥාවෙන් hina වෙලා. අබීද මට තව එක අවස්ථාවක් දෙන්න. මම මේ හැමදේම දිනනවා. දිනන්න දැන් තමසට ඔට්ටු අල්ලන්න ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? ඇඳන් ඉන්න ඇඳුමද? අබීද ඇහුවේ සමරනායක මූණට එබිලා. නෑ අබීද තව එකපාරක් මොනවද තියෙන්නේ ඔට්ටු අල්ලන්න තව ඉතිරි වෙලා කියලා අබීද හැදුවේ නැගිටලා යන්න. නෑ මට තියෙනවා. මොකද තියෙන්නේ? මගේ වටිනාම වස්තුව මගේ දුව නෙතුකි. මම අද නෙතුකිව ඔට්ටුවට තියෙනවා. මගේ වාසනාව. අබීද ආපසු තම පුටුවෙන් හිඳ ගනිමින් වාසනාව. හොඳයි ඒ අදහසක් නරකම නෑ. හැබැයි පරාදුනොත් දුවගේ සම්පූර්ණ අයිතිය මට දෙන බවට ලිඛිතව ඕන. නැත්නම් මුදලින් කෝටි 2ක් ඕන. ඒ වගේම සමරනායක ඔයා දිනුවොත් පරාද වූ සියලුම දේපල මම ආපහු දෙනවා. මිස්ටර් සමරනායක එකඟයිද? එකඟයි. අනිවාර්යෙන් මම දිනනවා. මට විශ්වාසයි. හරි අස්සම් කරන්න. සමරනායක අස්සම් කරේ දැඩි විශ්වාසයෙන් තමන්ගේ දුවගේ වාසනාව ගැන. ඒක මෝඩ තීරණයක් වුණත් හොඳ පදමට බීලා හිටපු සමරනායක මහතාට ඒ වෙලාවේ නම් ඒක තේරුනේ නෑ. යස් පරාදයි. මිස්ටර් සමරනායක පරාදයි. දැන් මොකද කියන්නේ මිස්ටර් සමරනායක? ඔයා පරාදයි. දැන් දේපල විතරක් නෙමෙයි උඹේ දෝනිත් මගේ. මුළු ශාලාවම නිහඬුණා. සමරනායකට තමන් කරපු දේ බරපතලකම වගේම අහිංසක කෙල්ලගේ ජීවිතේ තමන් අමාරුවේ දැම්මා කියලා මතක් වුණේ ඔට්ටුව පරාදුනට පස්සේ. හැබැයි එතකොට පරක්කු වැඩි. අනේ මගේ කෙල්ල. අබීත මට සමාව යන්න. මම අන්ධ වුණා. මගේ කෙල්ල අහිංසකයි දෙයනේ. මට බිස්නස් එපා අබීත. මගේ කෙල්ල විතරක් මට දෙන්න. මේක දැනගත්තොත් මගේ කෙල්ල පපුව පෙල්ල මැරෙයි. හරි කෝටි 2ක් දෙන්න. ඒ ගනුදෙනුව එතනින් ඉවරයි.
කෝටි 2ක් මං කොහෙන්ද මේ ඉක්මනට කෝටි 2ක් හොයන්නේ? ඔව් සමරනායක එන්ටර්ප්‍රයිස් අධිපති දැන් හිඟන්නේ අභිට කිව්වේ මහ හයියෙන්. ඔට්ටුව නම් ඔට්ටුව සමරනායක දැන් යමු. අභිට කියන්නේ වයස අවුරුදු 30ක පමණ කඩවසම් තරුණයෙක්. කාලයකට කලින් අභීතගේ තාත්තා වැඩ කළේ සමරනායක ළඟ. හැබැයි මුදල් වංචාවකට අහු වෙලා තාත්තා සිරගත වුණා. ඒ ලැජ්ජාවට තාත්තා ජීවිතේ නැති කරගත්තා. අද අභීත මේ ඉන්න තැනට ආවේ එයාගේ අම්මගේ මහන්සියෙන්. ඒ නිසා සමරනායක පවුල ගැන අමමල් රේණුවක අනුකම්පාවක් ඔහුට තිබුණේ නැහැ. දැන් ඉතින් යමුද සමරනායක මහත්තයා? මගේ ඔට්ටුව මට බාර දෙන්න. සමරනායකටත් වෙන කරන්න දෙයක් ඉතිරි වෙලා තිබ්බ නැහැ. පුළුවන් තරම් බැගෑපත් වුණත් අනුකම්පාවක් නම් අභීතකින් හම්බ වුණේ නැහැ. රෑ දෙගොඩ හරි ජාමේ සමරනායක ගෙදර දොරට තට්ටු කළේ අසිහියෙන් වගේ. දොර ඇරපු නෙතුකි තමන්ගේ අප්පච්චිගේ මූණ දැක ගමන් තේරුම් ගත්තා ලොකු දෙයක් වෙලා තියෙනවා කියලා. අප්පච්චි ඇයි මේ අඬන්නේ? සමාවෙයන් මය අම්මා මට උඹ කිව්වා මට මේව නවත්තන්න කියලා. මට සමාවෙයන් මගේ රත්තරන්. ඇයි අප්පච්චි මොකද උනේ? ඇයි මේ අභීතල මෙහෙ අප්පච්චි? අප්පච්චි අද පරාද වුණා දුවේ. කමක් නෑ අප්පච්චි සල්ලි නෑ. අපි ආයේ කොහොම හරි නැගිටිමු. නෑ. මම අද පරාද කරලා නැති කරගත්තේ උඹව මය අම්මා. මට සමාවෙයන් මය අම්මා. අප්පච්චි කෑ ගසමින් හඬා වැළපුණේ තමන්ගේ දරුවා බදා ගනිමින්. මොනවද අප්පච්චි මේ කියන්නේ? කියන්නේද? මම කියන්නම්. නෙතුකි. අභීත නෙතුකිගේ ඉස්සරහට ගිහිල්ලා උඹව තමා අද තාත්තා අල්ලපු අන්තිම ඔට්ටුව. දැන් ඉඳන් උඹ මගේ කියලා කීවේ හිතක් පපුවක් නැති ගානට නෙතුකිගේ මූණට එබිලා. ඔට්ටුවට තිබ්බා මාව? නෙතුකි ටිකක් වෙලා එහෙමම හිටියා. ඇයට දැනුනේ ඇගේ ලෝකයෙන් අතර වුණා වගේ. නෙතුකිට හිතාගන්න බැරි වුණා තමන්ගේ අප්පච්චි තමන්ම ඔට්ටුවකට තිබ්බා කියලා. මොනවද අප්පච්චි මේ අභීත කියන්නේ? ඇත්තද මෙයා? මට සමාවෙයන් දුවේ. සමරනායක දුව ඉදිරිපිට බිම දනින් වැටුනේ අසරණකම නිසා. අම්මා නෙතුකි මහ හයියෙන් කෑ ගහලා එතරම් බිම ඉඳගත්තා. යමම් මේ විකාර බලන් ඉන්න අපට වෙලාවක් නැහැ. සමරනායක ඔට්ටුව නම් ඔට්ටුව. එක්ක සල්ලි නැත්තම් දුව. අභීත සමරනායකගේ මූණට එබී කෑගසා කියන ගමන් නෙතුකිගේ අතකින් ඇද්දා. දුවගේ කෑගැසීමට දුවගෙන ආපු අම්මා අතරපම් මගේ දෝනිව කවුද මිනිස්සයෝ මේ කියනවා මෙතන මොකද වෙන්නේ කියලා. කියනවා මෙයාලා ඇයි අපි දෝනිව අරන් යන්න හදන්නේ කියලා. අම්මා බයෙන් ඊටත් වඩා තරහින් අප්පච්චිට කෑ ගසමින් ඇහුවේ මේ වෙන දේවල් හිතා ගන්න බැරුව. අරන් යන්න ගෙදර අභීත කීවේ කෙටියෙන්. එහෙම කොහොමද? අම්මා අභීතට කතා කරේ සැරෙන්. කොහොමද කියලා අහගන්න ඔයගේ මහත්තයාගෙන්. කෙල්ල දෙන්න බැරි නම් සල්ලි ටික දීපන්. අපි යන්නම් ඔට්ටුවේ හැටියට. අභීත කීවේ අවසාන වතාවට. මොනවද මනුස්සයා මේ මිනිස්සු කියන්නේ කියනවා මම දැන් එක පාරකුත් ඇහුවා නේද? කතා කරනවා මහත්තයා. අනේ නෝනේ මට සමාවෙයන්. සමරනායක තම නෝනා දෙස බලා අසරණව කියා සිටියේ වෙන කරන්න දෙයක් නැති නිසා හැඬු කඳුලින්. සමාවෙන්න මොකද්ද තමුසේ කරේ කියනවා. මගේ ජීවිතේ විනාශ කරා මදිවට අපේ කෙල්ලගේ ජීවිතේ ඔබ විනාශ කරාද කියනවා මහත්තයා. විලාප තියමින් සමරනායකගේ කොලර් එකෙන් අල්ලගෙන හෙල්ලුවේ වේදනාවට අම්මට ඇති වුණා. මට සමාවෙයන්න ඕනේ. මට සමාවෙයන්න ඕනේ. සමරනායක අතහැරපු අම්මා අභීතගේ දෙපතුල ළඟ ගිහින් ඇද වැටුනේ අපේ වස්තුව විනාශ කරන්න එපා. ඒකි අහිංසකයි. තාත්තගේ දේවල් වලට ඒකි බිලිගන්න එපා කියන්න වගේ. නමුත් කාලයකට පෙරදී අභීතයි එයාගේ අම්මයි සමරනායක නිසා විඳපු වේදනාව අපහාස නිසා සමරනායක පවුල ගැන පොඩි අනුකම්පාවක්වත් අභීතට තිබුණේ නැහැ. මම මේ අවසාන වතාවට කියන්නේ මිස්ටර් සමරනායක ඔට්ටුව නම් ඔට්ටුව කියලා. අභීත කීවේ නෙතුකිගේ
අම්මා මග හැර සමරනායකට ඇඟිල්ල දිගු කරමින්. අම්මා අනේ දෙවියනේ කියලා විලාප තියලා දුවලා ගිහින් නෙතුකිව බදාගත්තේ හිතේ ඇතිවුණු වේදනාවට. නෙතුකි එක පාටම තමන්ගේ කඳුළු හිස දාගත්තා. ඇය අභීත දිහා කෙලින් බැලුවා. මම එන්නම් පොඩ්ඩක් ඉන්න. මම මගේ ඇඳුම් ටිකයි බඩු ටිකයි අරන් එන්නම්. ඇයි තමුන් හිටුවේ මට ඇඳුමක්වත් අරන් දෙන්න බැරි හිඟන්නු කියලාද? තමුසේ හදන්නේ පැනලා යන නේද? අභීත ඇහුවේ සැරෙන් නෙතුකිගේ ඇඟට කඩා පනින ගමන්. නෑ මම පැනලා යන්නේ. මගේ දෛවයට මූණ දෙන්න මම එනවා. අභීතගේ මූණ එක එල්ලෙම බලාගෙන නෙතුකි කීවේ කඳුළු තමා අතින් පිස දාගන්න ගමන්. හරි යනවා ඉතින්. විපුල මේකී එක්ක උඩට ඵලයන්. මට මොකුන් එකෙක්වත් විශ්වාස නැහැ. හරි මහත්තයා. උඩට ගිහිල්ලා බෑග් එකක් අරන් ආපු නෙතුකි දනින් වැටිලා ඉන්න අපච්චි දිහා බැලුවේ. මේ වෙන දේවල් කිසිම දෙයක් හිතා ගන්න බැරුව. අපච්චි එක්ක මං තරහ නැහැ අපච්චි. නෙතුකි කීවේ හඬා අපච්චිව බදා ගනිමින්. අනේ මගේ දෝනි මට සමාවයන් කියන්න විතරමයි මැනික මට පුළුවන්. අපච්චි කීවේ හරි අසරණව. කමන්නේ අපච්චි කොහොමද මට යන්න වෙනවනේ. දැන් ඔච්චර ගාණක් අපි කොහොමද අපච්චි මේ වෙලාවේ හොයන්නේ? දුවේ දැන් දුක් වෙලා වැඩක් නෑ අපච්චි. හිතන්න තිබේ මීට කලින් අපච්චිට. උඹ බය වෙන්න එපා කෙල්ලේ. මම කොහොම හරි උඹව බේර ගන්නවමයි දුවේ. කියලා දුවගේ මුහුණ සිමින ගමන් කීවත් එක පාට කෝටි දෙකක් හොයාගන්නේ කොහොමද කියලා අදහසක් අපච්චිට තිබ්බේ නෑ ඒ වෙලාවේ. අපච්චි සල්ලි ටික ලෑස්ති කරගන්නකම් මම එහෙ ඉන්නම්. බය වෙන්න එපා. එහෙම කියලා නෙතුකි අප්පච්චි අම්මයි වැළඳගෙන ටිකක් වෙලා හඬලා හෙමින් අභීතගේ වාහනේ තියෙන පැත්තට බෑග් එකත් අරගෙන ගියේ වෙන කරන්න දෙයක් නැති හින්දා. වාහනේ ළඟට ගිහිල්ලා ගේ දොර ළඟ බිම වැටිලා හඬන තමන්ගේ අම්මයි අප්පච්චි දිහා ආපහු හැරිලා බැලුවේ. මගේ ජීවිතේට මොනව වෙයිද කියන බයත් එක්කම ලොකු හුස්මක් හිට කරන ගමන් නගිනවා. තම්සෝ හුරතල් කරන්න මට වෙලාවක් නැහැ කියලා අභීත සැර වෙනකොට නෙතුකි බයෙන් ජීප් එකට නැග්ගා. තමන්ව කොහේ අරන් යයිද තමන්ගේ ජීවිතේට මීළඟට මොනව වෙයිද කියලා හිත නෙතුකි ගැහෙද්දී අභීත කිසිම කතාවක් නැතුව ඉස්සරහා බලාගෙන වාහනය පණ ගැන්නුවා. අභීතගේ වෙලේ ඇස්වල තිබුණේ වචනේ විස්තර කරන්න බැරි තරම් රළු ඒ වගේම තද බැල්මක් විතරයි. වාහනේ කෙලින්ම ගොස් නැවතුනේ තට්ටු දෙකේ මාලිගාවක් වගේ ලස්සන අභීතලාගේ නිවස මිදුලේ. වහිනවා. තමුන් වාහනට වෙලා ඉන්නද කල්පනාව? නෑ අභීත මම නෙතුකි වෙවුලන හඬින් පැවසුවා. මම මේ අභීත තමුසේ කවුද මගේ නම කියන්න? ඊට පස්සේ මට සර් කියනවා. ඔහු ඇගේ නිකටින් තදින් අල්ලා දැස් දෙස බැලුවේ තරහෙන්. සමා වෙන්න සර්. නෙතුකි බිම බලාගෙන අභීතගේ පස්සෙන්ම ගියේ වෙන කරන්න දෙයක් නැති හින්දා. එනවා ඉක්මනට ලත වෙන්නේ නැතුවා. හරි සර්. අම්මා පුතා ආවද? ඇයි මේ පරක්කු කියමින් අම්මා දොරකඩ ළඟට ආවා. නමුත් පුතා සමග සිටින නෙතුකි දුටු සැනින් අම්මා නතර වුණේ පුතා මේ එක්කන් ආපු දැරිය කවුද කියලා හිතා ගන්න බැරුව. මේ කවුද පුතා මේ? මෙයාද? අභීත මඳා සිනාසී නෙතුකි දිහා බලලා නැවත අම්මා දෙස බලමින් අද දින්න ඔට්ටුව අම්මා අභීත කීවේ සැහැල්ලුවෙන්. මොකද්ද පුතා කීවේ? කෙල්ලොත් දැන් ඔට්ටු තියනවද? අම්මා ඇහුවේ පුදුමෙන්. නෑ මේ තමයි මිස්ටර් සමරනායක එකම දෝනියෙන්ද. අද මට සින්න වුණා. ඒ කියන්නේ අම්මා අද මිස්ටර් සමරනායක ඔට්ටුව ඇල්ලුවේ දුව තියලා. මම ඔට්ටුව දින්නම්. මොකක්? අම්මා විමතියෙන් නැහුවේ තමන්ගේ දරුවා ඔට්ටුවට තියෙන තාත්තලා මේ ලෝකේ ඉන්නවද කියලා තේරුම් ගන්න බැරිව. ඉතින් මේ ළමයා දැන් මොකද මෙහෙ කරන්නේ?
මෙයා තමයි දැන් මේ වැඩකාරි. තාත්තා ණයට ගෙවනකම් මෙයාට සිද්ධ වෙනවා ණය ගෙවන්න. අභීත එසේ කීවේ නෙතුකි වටා රවුමක් යන ගමන් ඇගේ මූණට එවෙමින්. පුතා මේ ළමයා ගෙදර ගිහින් දාන්න. මේ ළමයට පුළුවන් ද මේව කරන්න? මං දන්නවා උඹ මේ ළමයා කුදලන්න ආවේ ඇයි කියලා. අම්මා ටිකක් තරහින් අභීතට කීවේ. අනේ අම්මා මේ කෝටි 2ක ණයක්. ඒක ගෙවල ඉවර වෙනකම් මෙහෙ තමා. කියමින් අභීත නෙතුකිව ඇදගෙන ගියේ ගබඩා කාමරයට. මේක තමා උඹේ කාමරය. අභීත කීවේ හිතක් පපුව නැති ගානට නපුරු විදියට. මේක ගබඩා කාමරයක් නේ අභීත. මම ඔබට එකපාරකුත් කිව්වා. සෝරි සර් මට බයයි මේකේ ඉන්න සර්. අභීතට hina ගියේ නෙතුකි බය කියපු නිසා. බයයි මෙහෙ ඉද්දි තව ගොඩක් දේවල් වලට බය වෙන්න වෙයි. අභීත නෙතුකිව ගබඩා කාමරයට තල්ලු කරලා දොර වහන්න තමයි හදන්නේ. අනේ සර් මට බයයි. මේක ලයිට් එකක්වත් නැහැ. අය දොර අල්ලගෙන කෑ ගහලා හැඬුවේ අභීත දොර වහන එකට බාධා කරමින්. දොර පියන් දෙක බයට වගේ අල්ලන් හිටපු නෙතුකිගේ එක පාටම ගැලවලා දාපු අභීත ඒ කළුවර කාමරේ ඇතුළට ඇයව තල්ලු කරලා දොර වහලා අගුළු දැම්මා. අභීත නෙතුකිව ඇතුළට තල්ලු කරලා දොර වැහුවත් ඇය නතර වුණේ නම් නැහැ. කළුවරට තියෙන බය නිසාම ඇය දොරට පට ගාලා ගහන්න පටන් ගත්තා. යන්න ගියපු අභීත ආපහු ආවේ නෙතුකි නොනවත්වාම දොරට ගහන ශබ්දය නිසා හොඳටම මල පැනලා. ඔය දොරට ගහන එක නතර කරපන්. උඹ දොර කඩන්නත් හදන්නේ පාර. අභීත නෙතුකිට කෑ ගැහුවා. නෙතුකි බයෙන් ගැහි දොර අල්ලන් ඉකි ගැහුවා. අනේ මට බයයි සර්. අනේ මං ඕනම දෙයක් කරන්න මට බෑ මේකේ ඉන්න. කළුවරයි ලයිට් එකකුත් නැහැ. කියමින් නෙතුකි හැඬුවේ දිගින් දිගටම දොරට ගහමින්. හොඳට කෑ ගහපන්. පුළුවන් නම් ඔය දොරත් කඩපන්. හැබැයි මේවා මන් කරපුවා නෙවෙයි. උඹේ අපොච්ච තමා උඹ මට සින්න කරලා උඹට ওই දුක දුන්නේ. උඹ ඒක විතරක් මතක තියාගනින්. අභීතගේ වචන ඇහුණ ගමන් නෙතුකි දොරට තඩි බාන එක එහෙමම නතර කළා. ඇගේ අත් පණ නැති වුණා වගේ දැනුනේ. ඇය එතනම බිම වාඩි වුණේ අසරණකම නිසා. නෙතුකි දොර මුල්ලට ගුලි වෙලා ඉහි ගසමින් හැඩුවේ හිතේ වේදනාවට. අපොච්චි අනේ අපොච්චි මොකද්ද මේ කලේ මට බයයි අපොච්චි. කළුවරේ කවුරු හරි මන් දිහා බලන් ඉන්නවා වගේ මට දැනෙන්නේ. නෙතුකි ඇස් දෙක තදින් වහගත්තේ බය නිසාමයි. පුතා ඔහොම ඉන්නවා මට පොඩක් කතා කරන්න ඕන. මේ සිද්ධ වෙන හැමදේම දිහා බලාගෙන හිටපු අම්මා තවදුරටත් මේක බලන් ඉන්න බැරිම තැන අභීතට කතා කරන්න තීරණය කළේ. පුතා අභීත අර ළමයා හොඳටම අඬනවා. "ඔව් පුතේ." "අනේ අම්මා අම්මගේ සත්ව කරුණාව කොහේ හරි තියාගන්න. මේ ප්‍රශ්නේ මම විසඳ ගන්නම්." අභීත කීවේ හැඟීමකින් නම් නෙමෙයි. "පුතේ ඒ කෙල්ල පව් පුතේ. ඒ ළමයා මොනව කරන්නද?" අම්මා ආයේ බැගෑපත් වුණා. එකපාරකුත් අම්මට මන් කිව්වා. "ඕකුන් ගැන අම්මට ඔහොම හිතන්න පුළුවන්ද? අම්මා මැරිලා ඉපදුනාට මම මැරිලා නෙවෙයි ඉපදුනේ. ඒක මතක තියාගන්න." අභීත උඩට ගොස් තම කාමරේ දොර වසාගත්තේ අම්මා නෙතුකිට අනුකම්පා කළ තරහටමයි. අම්මා හෙමින් පඩිපෙළ බැස ගබඩා කාමරේ ළඟට ගිහින් "දුව ඔයා අඬනවද?" "අඬන්න එපා දූ." "මැඩම් මට බයයි." "අනේ මේ දොර අරින්නකෝ." "අනේ දුවේ යතුරු මන් ළඟ නෑ. දුව බය නොවී ඉන්නකෝ. මන් මෙතන ඉන්නම්." අභීතට වඩා අවුරුදු 10ක් විතර බාලා නෙතුකි අම්මා දොර ළඟ ඉන්නවා කියලා කීවත් හිටිය හරි බයෙන්. ඒකට හේතුව ඒ ගබඩා කාමරේ ඇතුලේ තිබුණු තද කළුවර. කාමරේ කොයි පැත්ත බැලුවත් නෙතුකිට පෙනුනේ හොල්මන් වගේ. කළුවර නිසාද කොහෙද ඇයට සිහියට නැගුණෙම මැරිච්ච අයවයි. ගබඩා කාමරේ එහෙ මෙහෙ දාලා තිබුණු පරණ වඩු මුට්ටුත් කළුවරේ පෙනුනේ එක එක જાති හොල්මන් වගේ. ඒ රූප දැක්කම ඇගේ බය තවත් වැඩි වුණා. හිතට දැනෙන ඒ මරණ බයෙන් පොඩ්ඩක් හරි සහනයක් ගන්න හිතාගෙන නෙතුකි ඇස් දෙක තදින් පියාගත්තා. ඇය වෙවුලන හඬින් හීන්සරේ ඉතිපිසෝ ගාථාව කියන්න ගත්තේ කොයි වෙලාවෙ හරි කවුරු හරි තමන්ව අල්ලගනී කියන බයටයි. අභීතගේ අම්මටත් මේ දරුවා ගැන ඇත්තේ උනේ ලොකු දුකක්. පහුව අහිංසකී කියලා හිතපු අම්මා පුටුවක් ඇදලා ගබඩා කාමරේ දොර ළඟින්ම වාඩි වුණා. කාගේ වුණත් තවත් දරුවෙක් මේ විදියට තනි වෙලා හඬද්දී තනියම නිදියන්න අම්මගේ හිත ඉඩ දුන්නේ නැති නිසා.
අන්තිමේදී අම්මා එතනම වාඩි වෙලා බලාගෙන හිටියේ නෙතුකිටත් හොරා නෙතුකි වෙනුවෙන් උපන් දරු සෙනෙහසටයි. පහුවදා උදේ අභීත පඩිපෙළ බැහැගෙන ආවේ හරි සැහැල්ලුවෙන්. ඒත් ගබඩා කාමරේ දොර ළඟ පුටුවක නිදාගෙන ඉන්න අම්මව දැක්කාම අභීතට ඇති වුණේ පුදුම තරහක්. අම්මා මොකද මෙතන කරන්නේ? අම්මා තිගැසිලා ගැසිලා ඇහැරුණේ අඩනින්ද හිටපු හින්දා. පුතේ මම මේ ඒ ළමයා රෑ තනියම බය වෙයි කියලා හිතලයි මෙතනින් වාඩි වුණේ. එහෙමම ඇහැ පිය වුණානේ. මම ඊයේ රෑම කිව්වා නේද අම්මට මේවට මැදිහත් වෙන්න එපා කියලා. නෑ පුතේ, ඒ දරුවා හොඳටම ඇඬුවා. ඇඬුවා නෙවෙයි මොනවා කළත් මට කමක් නෑ. අම්මට දැන් මගේ වචනට වඩා ඒ කෙල්ල ලොකු වුණානේ. අභීත අම්මට කීවේ තරහෙන් කෑ ගහලා. දැන් උඹට මගේ කරුණාවත් වදයක් වෙලාද පුතේ? මම මෙතන හිටියේ මේ අහිංසක කෙල්ලෙක් රෑ තිස්සේ මර බයේ කෑ ගහපු නිසා. උඹට හිතක් පපුවක් නැති වුණාට මට එහෙම වෙන්න බෑ. අම්මා කට වහපන් පුතේ. උඹ දැන් ලොකු මිනිහෙක් වෙලා ඇති. සල්ලි ඇති. හැබැයි මනුස්සකම නැති තැන ඔය මොනව තිබ්බත් වැඩක් නැහැ. දැන් උඹට ඕන මගුලක් කරගනි. ඊට පස්සේ මම උඹේ වැඩවලට කට හොල්ලන්න එන්නේ නැහැ. හැබැයි පුතේ මන් නොකියුවා කියන්න එපා. ඔය වෛරෙන් කරන වැඩවලින් අන්තිමට උඹටත් ඉතුරු වෙන්නේ පසුතැවීම විතරයි. යකෝ මේ ඊ ආපු කෙල්ල නිසා අම්ම වෙනස් වෙච්ච තරමක්. මේ කියම්මට මන්ත්‍රයක්වත් මෙතුරුවද? අභීතර දැනුනේ පුදුම කේන්තියක්. දැන් මම මේ ගෙදර පිට එකෙක් වෙලා. අරකී අම්මගේ දුව වෙලා. හිටපන්කෝ මම තමුසෙට පෙන්වන්නම්. තමන්ගේම අම්මා තමන්ගේ තාත්තා නොමරා මරපු මිනිහාගේ දුවට මේ විදියට අනුකම්පා කරන එක අභීතට ඉවසන්න බැරි වුණා. ඒ කේන්තියෙන්මයි අභීත ගබඩා කාමරේ දොර ඇරියේ. නෙතුකි හිටියේ ගබඩා කාමරයේ මුල්ලකට ගුලි වෙලා ඇස් දෙක තදින් වහගෙන වෙවුලන ගමන් ඉතිබිසෝ ගාතාව මුමුණමින් නැගිටපන්. උඹට ඇහුනේ නැද්ද? නැගිටපන්. අභීත ඇගේ අතකින් තදින් අල්ලලා ඇදලා ගත්තා. බයයි. දැන්වත් ඔය ගාතාව කියන එක නතර කරපන් කෙල්ලේ. උඹ හිතුවද ඔය ගාතාව කිව්වා කියලා තමුසගේ අපොච්චා ගත්ත ණය ගෙවෙනවා කියලා? ආ? අභීත ඇගේ මුහුණට එබිලා ඇහුවේ නපුරු විදියට. ඇත්තටම ඒකට නෙත්මිට කියන්න දෙයක් තිබ්බේ නැහැ. නෙත්මි කරේ අභීතගේ ඇස් දෙක දිහා බලන් හිටපෙක විතරයි. දැන්වත් ඔය ඇඬියාව නතර කරලා වැඩක් කරන්න බලපන්. මේක හෝටලයක් නෙමෙයි. නිකන් කාලා බීලා ඉන්න. එනව එළියට. මම මොනවද කරන්න ඕන සර්? නෙදුක බිම බලාගෙන ඇහුවා. මුලින්ම තමුසේ මේ ගබඩා කාමරේ තමුසට ඉන්න පුළුවන් විදිහට හදා ගන්නවා. නැත්තම් තමුසේ හින්දා මගේ අම්මා ලෙඩ වෙයි. ඇයි සර් මම නිසා අම්මා ලෙඩ වෙන්නේ? නෙදුක පුදුමෙන් ඇහුවා. ලෙඩ වෙන්නේ? නිදි මරලා. තමුසේක තනි රැකලා. තේරුණාද? තනි රැකලා. අභීත තරහෙන් කීවේ නෙතුකගේ මූණට එබිමින්. ඊළඟට කුස්සියට ගිහින් කමලට උදව් කරනවා. තමුසේ වැඩ කරන විදියට මම ණය කපන්නම් ටික ටික. අභීත නෙතුකිට නියෝග දීගෙන ඉන්න අතරේ අම්මා එතනට ඇවිත් පුතා පොඩ්ඩක් එන්නකෝ මට කතා කරන්න ඕන. හරි යනවා. මම කිව්ව ටික දැන්ම කරනවා. නෙතුකිට එහෙම කියපුව අභීත අම්මා පස්සෙන් ගියේ මොකටද කියලා බලන්න. ඇයි අම්මා? පුතා ඔට්ටුවකින් දින්න කියලා අපිට බෑ කෙල්ලෙක්ව මෙහෙම ගේ ඇස දාගෙන ඉන්න. මේ කෙල්ලට තාම 20ක් වත් නැතුව ඇති. උඹට පිස්සු වුණාට මට පිස්සු නැහැ පුතේ. උඹට මේ ළමයව තියාගන්න ඕන නම් උඹ මේ ළමයව කසාද බැඳපන්. මොකක්? අමර පිස්සුද? අභීත පුදුමෙන් ඇස් ලොක් කළා. නෑ මට පිස්සු නෑ. මට බය උඹ මට පිස්සු හද්දවයිද කියලා. අනුන්ගේ දරුවෙක්ව මෙහෙම තියාගන්න බෑ. අම්මා දැඩිව කීවා. අම්මා කියන්නේ මගේ තාත්තා මරපු එකාගේ දුව කසාද බඳින්න කියලාද එතකොට? පුතා, ඒ මිනිහා උඹේ තාත්තව මැරුවේ නැහැ. එතන වංචාවක් වුණා තමයි. ඒකට උඹේ තාත්තා වුණා. ඒක වෙලාව. ඒක දරා ගන්න බැරුව තාත්තා ජීවිතේ නැති කරගත්තා. ඒකට මේ කෙල්ලපලි නැහනේ. බලපන් පුතා. අද සමරනායකලා ඉන්න තත්ත්වෙයි අපි ඉන්න තත්ත්වෙයි දෙයියෝ අපිට හැමදේම දීලා තියෙනවා. තාම මොන පලි ගැනීමද? සෝබා ධර්මයේ දෙන්න ඕන දඬුවම් හැමෝටම දීලා ඉවරයි. ආයි උඹට දෙන්න ඕන වෙන්නේ නැහැ අමුතුවේ. අනේ අම්මා මට ඔය මල හොන්තු කසාද බඳින්න බෑ. මම මෙයාව ගෙනාවේ ණය පියවෙනකම් වැඩකාරකමට මිසක් මගේ කසාද ගෑණි කරගන්න නෙමෙයිනේ. අභීත කේන්තියෙන් කීවේ. අම්මගේ වචන වලට උර නැවෙමින්. මේ බලපන් පුතා. උඹ ඔය කෙල්ල කසාද බැන්දොත් උඹට හැමදාම ණය ගෙවයි ඒකි. අභීත එකපාරටම නතර වුණා.
ඇත්ත. කෝටි 2 ගෙවපු දවසට මේක නිදහස් වෙලා යයි. හැබැයි මගේ ගෑණි වුණොත් මට පුළුවන් මේකේ හුස්ම යනකම්ම මගේ අනසක යටතේ තියාගන්න. මගේ තාත්තා විඳපු වේදනාවට මේකෙන් මැරෙනකම්ම මට වන්දි ගෙවන්න ඕනේ. අභිත කිසි හඬක් නැතුව හිනාවක් දාගෙන කෙලින්ම ගියේ ගබඩා කාමරේ පැත්තට. ඒ වෙනකොට නෙතුගේ වෙවුලන දෑතින් පරණ බඩු වස් කරමින් හිටියේ. දොර ළඟ අභිතගේ හැවණැල්ල වැටෙද්දිම ඈ ගැසිලා හැරිලා බැලුවා. සර් මම මේවා අස් කරනවා නෙතුගේ ගොත ගසමින් කීවා. අස්කල් ඉවර වෙලා ලෑස්ති වෙයක්. අමසට අද ඉඳන් අලුත් රාජකාරියක් තියෙනවා. ඒ මොකද්ද සර්? තමස මාව කසාද බඳින්න ඕන. සර් අනේ මට නම් බෑ. මට එහෙම කරන්න එපා. නෙතුගේ හනමින් අභිතර බැගෑපත් වුණා. බෑ. තමසේ තාමත් හිතාගෙන ඉන්නේ තමසට තීරණ ගන්න අයිතියක් තියෙනවා කියලාද? තමසගේ අපොච්චා මට පරා දුන්නේ මේ දුව විතරක් නෙමෙයි කෙල්ලේ. තමසලාගේ මහාගතේ ව්‍යාපාර තියෙන හැමදේම දැන් තියෙන මගේ නමට. හැමදේම සින්න වුණාට පස්සේ නේද උඹේ අපොච්චා අන්තිමට තමසවත් තොට්ටුවට තියලා පරා දුන්නේ? ඒක අමතක වුණාද? අභිත ඇගේ නිකටෙන් තදින් අල්ලලා මුහුණ බලාගෙන එහෙම කියද්දී නෙතුකිගේ හුස්ම හිර වුණා. ඒ අභිත කියන්නේ ඇත්ත නිසා. අභිත නෙතුකිගේ මුහුණට තවත් ලං වුණා. ඔහුගේ හුස්ම ඇගේ කම්මුලට දැනෙන තරම් ඒ සමීප බව නෙතුකිට ගෙනාවේ පිළිකුලක් වගේම බයක්. දැන් හොඳින් අහගනින් කෙල්ලේ. තමස මේ විවාහයට කැමති වුණොත් මම උඹේ අම්මටයි අසනීපෙන් ඉන්න අපොච්චිටයි පාරේ හිඟා නොකා ඔය ගෙදරට වෙලා ඉන්න ඉඩ දෙන්නම්. ඒත් තමස මට බෑ කියපු තප්පරේට මම ඒ මහ ගෙදරින් උන්ව එළියට ඇදලා දානවා. ඒ මිනිසුන්ට යන්න තැනක් තියෙනවද? නැහැ නේද? නෙතුකිගේ දැස් වලින් කඳුළු කැට කඩාගෙන වැටෙද්දී ඇය අසරණව හිස දෙපසට වැනුවා. හොඳයි සර්. මම කැමතියි. මගේ අම්මලාට විතරක් කරදරයක් කරන්න එපා. අභිත ඇගෙන් නිකට එකපාරටම අතෑරියා. අභිතට අමුතු සතුටක් ඇති වුණා. අන්න එහෙම වරෙන් තමස ණය ගෙවන්න තෝරගත්ත ලස්සන ක්‍රමය ඒක. දැන් නඩන එක නතර කරලා ලෑස්ති වෙයන්. අද ඉඳන් මේක තමයි උඹේ නිරය. ගබඩා කාමරෙන් එළියට ආපු අභිත කෙලින්ම ගියේ සාලේ හිටපු අම්මා ගාවට. අම්මා මම තීරණය කළා. මම ඒකව බඳිනවා. ඒක පාට එහෙම කියනකොට අම්මා පුදුමෙන් බැලුවේ අභිත දිහා. මොකද කාලගුණය වෙනස් වෙනවටත් වඩා ඉක්මනින් පුතාගේ වෙනස් වීම අම්මට ඇල්ලුවේ නෑ. පුතා ඇත්තමද කියන්නේ? ඔව් අම්මා හැබැයි එක. මට ඕනේ මේ අදම කරන්න. අදම අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. අදම? මොකද්ද පුතේ උඹට ඔය තින හදිසිය? කසාදයක් කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ. අම්මට ඇති වූයේ සැකයක්. හදිසියක් නෙවෙයි අම්මා. මට ඕනේ අද රෑම ඒකව මගේ නමට ලියා ගන්න. එතකොටයි ඒකි මගේ වෙන්නේ. අම්මට ගබඩා කාමරය ළඟ නිදි මරන්න ඕන වෙන්නේ නෑ එතකොට. අභිත එහෙම කියාගෙන පරිපල දිගේ උඩට ගියේ කාමරයට යන්න. උඹ ඔය කරන්නේ කසාදයක් නෙමෙයි පුතේ. අම්මා පල්ලෙහාම ඉඳන්ම කෑ ගහලා කීවේ දිග හුස්ම පිට කරමින්. ඇගේ හඬේ තිබුණේ කියාගන්න බැරි වේදනාවක් සහ අනාගතය ගැන බියක්. බහින ඔන්න බලපන් මේක තමයි අද ඉඳන් තමසගේ හිරගෙදර. මගේ හිරගෙදර? නෙතුකි වෙවුලන දෑතින් තම කුඩා බෑගය පපුවට තද කරගෙන කඳුළු පිරුණු දෑසින් ඒ නිවස දෙස බැලුවේ. ඇත්තටම මට මේක හිරගයක් වෙයි කියන බයට. සර් මේක හිරගයක් කරගන්න නැතුව අපට ගෙදරක් කරගන්න බැරිද සර්? නෙතුකි හරි අහිංසක විදියට අභිතගේ මූණ බැලුවා. බලාපොරොත්තුවක් තියාගෙන. මොකද කීවේ? ඇත්තටම අභිතට ඇහුනේ නෑ හරියට නෙත්මි හිමිහිට කියපු දේ. නෑ ඉතින් සර් ගෙදරක් තියාගෙන අපි කුලියට ගෙවල් ගන්න ඕනේ නෑනේ. බලන්නකො සර් දැන් අපි දෙන්න විතරයි කවුරුත් නැහැනේ. ගෙදර ගියා නම් අම්මලා චාරිත්‍ර වාරිත්‍ර කරලා අපි ලස්සනට පිළිගන්නවනේ. නෙතුකි ලස්සනට කට හැඩ කරලා කීවේ මේ නපුරගේ හිත පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතලා. චාරිත්‍ර අභිත මද සිනහාවක් පෑවේ නෙතුකි දිහා බලලා. ඒ සිනහාවේ තිබුණ පිළිකුලක්. තමුසේ එක දවසට මගේ අම්මා නම්මගෙන මාව කසාද බඳින තැනට වැඩ සිද්ධ කරගත්තා. තමුසේ හිතුවේ මගේ අම්මට මුවා වෙලා මගෙන් බේරෙන්නද? තමුසේ හිතුවද මම තමුසේ බැන්දේ මේ ගෙදර නෝන හමු කරන්න කියලා? නෑ නෙතුකි. තමුසේ මට සින්න වෙච්ච වස්තුවක් කියන එක අමතක කරන්න එපා. අද ඒකේ බලපත්‍රය විතරයි මට හම්බ වුනේ. ඒක විතරක් හොඳට මතක තියාගන්නවා. දැන් ඉතින් බහිනවා. ඉක්මනට වාහනේට වෙලා ඉන්න බෑනේ. අභිත එහෙම කියනකොට නෙත්මිගේ මූණ අඳුරු වුණා. සෙන්න වෙච්ච වස්තුවක්. ඒ වචන මුමුණද්දි නෙතුකිට ඇති වුණේ දුකක්.
මොනවා කරන්නද දෙමෝපියන්ගේ මෝඩ තීරණ නෙතුකි පණ නැති දෙපා වලින් ගෙට අභීතක පස්සෙන්ම ඇතුළු වුණා. ඒ විශාල නිවස හිටියේ ඈත් මේ නපුරු අභීතත් විතරයි. ඇත්තරම නෙතුකිට දැනුනේ හරි බයක්. කොහොම හිටපු මමද ඊයේ දවසේ මේ වෙලාවේ නෙතුකි සුසුමක් හෙළුවේ එහෙම හිතලා. සර් මම කොහෙද ඉන්නේ? ගේ ඇතුළට ගිහලා වටපිට බලලා බිම බලාගෙන අභීතගෙන් ඇහුවේ කුතුහලයෙන්. කොහෙද ඉන්නේ? තමුස මගේ නීත්‍ය අනුකූල ගෑණිනේ. ඉතින් ඉන්නේ මගේ කාමරේ තමයි. හැබැයි ඇඳේ නෙමෙයි බිම. බිම? සර් මේකේ තව කාමර තියෙනවනේ. මට එකක් ගන්න බැරිද? මගේ බඩමුට්ටු තියෙන්නේ මගේ කාමරේ. මම කලිනුත් කිව්වනේ තමුස මට සින්න වෙච්ච වස්තුවක් කියලා. මගේ බඩු තියෙන තැනමයි තමුසෙත් ඉන්න ඕනේ. අනේ දෙවිනේ බිම කොහොමද නිදාගන්නේ? සැපට හැදුණු සමරනායක එන්ටර්ප්‍රයිසස් අධිපතිගේ එකම දූ කුමාරීට අද සිද්ධ වුණේ අභීතගේ කාමරේ මුල්ලක ඇගේ බඩමුට්ටු තබාගෙන එතන නිදා ගන්නට සුදුසු විදිහට හදා ගන්න අකමැත්තෙන් වුණත් මුළු ගෙදරම වැඩ නෙතුකිගේ හිස මත කඩා වැටුණා. ගේ අස් කරන්න උයන්න පිරිසිදු කරන්න වත්ත ලස්සනට තියාගන්න රෙදි හොදාන රෙදි මදින්න ඒ මදිවට හැමදාම ගේ මොප් කරන්න ඒ වගේ වැඩ ගොන්නක් එක පෙළට අභීත කියාගෙන ගියේ නෙතුකිගේ ඇස් විතරක් නෙමෙයි ඒ වැඩ ලිස්ට් එක ඇහිලා නෙතුකිගේ කටත් ඇරුණා. මම කොහොමද මේ ඔක්කොම තනියම කරන්නේ සර්? දන්නවනේ මම තමුන් කවුද කියලාත් දන්නවා තමුසගේ තාත්තා කවුද කියලාත් දන්නවා. ගෑණියෙක් වුණාම මේ දේවල් කරන්න ඕනේ. අදට නිදා ගන්නවා හෙට ඉඳන් පටන් ගන්නවා. අභීතකින් කිසිදු අනුකම්පාවක් තිබුණේ නැහැ නෙතුකිට. නෙතුකි හෙමින් පැදුර එලාගෙන ඒ මත වාඩි වී ඇඳ උඩ දිගා වී ඉන්න නපුරා දෙස බලමින් කීවේ මම නම් වටින බඩු තියාගන්න ඇඳ උඩ හැබැයි සර්. ඒ වටින බඩුනේ මට තමුස වටින්නේ. අභීත කීවේ ඈ දෙස බලන්නේවත් නැතුව. පසුවදා පාන්දර අවදි වූ නෙතුලිට මුළු ඇඟම රිදෙන්න උනේ බිම නිදාගෙන හිටපු හින්දා. නෙතුකිට හිතුනේ ඇඟ තල්ල දාලා කියලා කවුරු හරි. ඒ මොහොතේ ඉඳලා නෙතුකිට හුස්මක්වත් නිදහසක්වත් ගන්න නම් වෙලාවක් තිබෙන්නේ නැහැ. එක වැඩක් ඉවර වෙනකොට තව වැඩක්. ඒ වැඩේ ඉවර වෙනකොට තව වැඩක්. මේ හැම වැඩක්ම ඉවර කළා පොඩ්ඩක් නෙතුකි ඉඳ ගන්න හැදුවේ හුස්මක් කටක් ගන්න කියලා හිතලා. එක පාටම මැඩම් විවේක සුවයෙන් ඉන්නවද? නෑ සර්. මං දැන් තමා පොඩ්ඩක් ඉඳගත්තේ. වතුර ටිකක් බොන්න. වතුර බොන්න? බොනවා. හැබැයි තමුස එකක් මතක තියාගන්නවා. තමුස මට කෝටි 2ක් ගෙවන්න ඕනි. මේ ගෙදර විතරක් වැඩ කළා තමුසෙන් ණය කපා ගන්න බෑ. හෙට ඉඳන් එනවා ඔෆිස් එකට. අභීත කීවේ නෙතුකිගේ මූණ දිහා බලාගෙන. ඔෆිස් එකට නෙතුකි ඇස් ලොකු කරලා අභීතගේ මූණ දිහා බැලුවේ හිතා ගන්න බැරුව. ඔව් ඔෆිස් එකට තමයි. නිකන් නෙමෙයි තමුසගේ අප්පච්චිගේ ඔෆිස් එකට. හැබැයි දැන් එක මගේ කාලයක වෙනස නේද නෙතුකි. එදා ඒ ආයතනයේ ප්‍රධානියාගේ දුව අද ඒකේ අලුත් අයිතිකාරයාගේ නෝනා වුණාට තමුසට කිසිම අයිතියක් නැහැ එතල. අභීත කීවේ ඈත බලාගෙන. උදේ පාන්දර වැඩ ටික ඉවර කළා නෙතුකි දුවගෙන ආවේ අභීතත් එක්කම ඔෆිස් එකට යන්න පුළුවන් කියලා හිතලා. වාහනේ ගාවට ගියේ නෙතුකි ඒ බලාපොරොත්තුවේ. මම යනවා. තමුසේ පයින් හරි බස් එකේ හරි එනවා. තව දෙයක් ඔෆිස් එකේ කවුරුත් දැනගන්න බෑ මම තමුසේ කසාද බැඳලා කියලා. හරි සර් මම කාටවත් කියන්නේ නැහැ. කොහොමත් කවුරුත් කිව්වත් පිළිගන්න එකකුත් නැහැ. මොකද්ද පිළිගන්නේ නැත්තේ? මම සර් කසාද බැඳලා කියලා. මම යනවා වෙලාවට එනවා කියලා අභීත යන්න හැදුවේ. අනේ සර් මට බස් එකේ එන්න සල්ලි නෑනේ. නෙතුකි ඉක්මනින් වාහනේ ජනේලෙන් කීවේ අභීතට. එහෙනම් පයින් එනවා. ඔච්චර දුර මම කොහොමද සර් පයින් එන්නේ? පොඩි හරි නැද්ද මම ගැන අනුකම්පාවක් සර්? චූටි එකක් හරි සර්. ඇස් දෙක ලොකු කරලා අභීත දිහා බලලා නෙතුකි කීවේ හරි අහිංසක විදියට. මුලින් මගේ ණය ටික පියවනවාකෝ. ඊළඟට බලමු අනුකම්පාව කරනවද නැද්ද කියලා. අභීත වාහනේ ස්ටාර්ට් කරන්න යන්න හදද්දි සර් ඒ පළමුකද සර් කෑම එක සර් මේ උදේ කෑම එක මේ දවල් කෑම එක ජීප් එකේ දොර ඇල්ල පිටිපස්සෙන් තියෙනවා. ජීප් එකේ දොර ඇල්ල කෑම එක තියෙන ගමනුත් නෙතුකි අභීතගෙන් ඇහුවේ සර් වාහනේ ඉඩ තියෙනවනේ කවුරුත් නැහැ. මන් මගට හරි ගිහින් දාන්නකෝ. මොකුල් නොකියව අභීත ජීප් එකේ දොර වැහුව ගමන් එතනින් වේගයෙන් ඉස්සරහට යනවා. නෙතුකි බලන් හිටියේ ඇස්වල කඳුළු පුරවගෙන. නෙතුකි හෙමින් ටික දුරක් ඉස්සරහට ඇවිදගෙන ගියත් ඒක ලේසි උනේ නම් නෑ. මොකද ඉපදුන දවසේ ඉඳන්ම වාහනවලම එහෙට මෙහෙට ගිය නෙතුකිට එක පාට ඒ දේවල් වලට හුරු වෙන්න පුළුවන් කමක් තිබුණේ නෑ. අනේ අම්මා නෙතුකිට ඇඬුනේ හිතේ වේදනාවටම. ඒත් අමාරුවෙන් නතර වෙවිත් නගරයට ආපු නෙතුකි මුලින්ම කරේ තමන්ගේ කරේ තිබ්බ මාලේ ගලවලා එතන තිබ්බ උගස් කඩු කඩේට විකුණලා සල්ලි ගත් එක.
සල්ලි ඕන නිසා එහෙම කරත් අම්මා කර දැමුවේ මාළයේ කරෙන් ගලවද්දී නෙත්මිට දැනුනේ ලෝකෙම නතර වුණා වගේ ලොකු දුකක්. ඊට පස්සේ ඉක්මන් කරලා ඔෆිස් එකට ගියත් ඒ වෙද්දි දවල් 12 වෙන්නත් කිට්ටුයි. අභීත හිටියේ ගේට්ටුව ළඟ. බලනවා දැන් වෙලාව කීයද කියලා. දැන්ද එන්නේ ආ. මේ වෙලාවෙ ඇවිත් මොනව කරන්නද තමුන්. යනවා. හෙට ඉඳන් උදේ 8 වෙද්දි ඔෆිස් එකට එනවා. දැන් යනවා. මෙච්චර අමාරුවෙන් අතේ සල්ලිවත් නැතුව ආවේ කොහොමද කියලාවත් අහන්නේ නැතුව ඔෆිස් එකට පය තියන්නවත් ඉර නොදී කෑ ගහන අභීත දෙස මොකුත් නොකිය කඳුළු පිරුණු ඇස් වලින් මොහොතක් බලා ඉඳපු නෙතුකි ආපස්සට හැරුණේ ගෙදර යන්න. සිකියුරිටි වෙලාව පහුවෙලා එන එක්කෙනෙක්වත් ඔෆිස් එක ඇතුළට ගන්න එපා කියලා අභීත කෑ ගහලා ගියේ නෙතුකිට ඇහෙන්නවයි. එදා අප්පච්චි එක්ක ඉන්නකොට චූටි බේබි කියලා මට ආදරෙන් කතා කරපු ඒ සිකියුරිටි අංකල් අද මන් අඳුරන්නේ වගේ. නෙතුකි යනින් ගමන් නැස් වලින් වැටෙන කඳුළු විටින් විට පිහිදා ගන්න ගමන් කල්පනා කරේ මිනිසුන් වෙනස් වෙන ඉක්මන තේරුම් ගන්න බැරි දුකෙන්. නෙතුකි වීල් එකට අත මුලින් දැම්මත් පස්සේ ඒ ගෙදරට යන පාර දිගේ හෙමින් පයින් ගිහින් එන බස් එකකට අත දාලා කොන්දොස්තර මහත්තයාට යන්න ඕන තැනයි පාරයි විස්තර කරේ. ඒ බස් එකේ යන්න පුළුවන්ද කියලා බලන්න. නගින්න නෝනා ඉක්මනට. ඔය කියන්නේ පිටගෙදර හන්දිය. ඒ පාරේ තමා යන්නේ. පළවෙනි පාට බස් එකට අඩිය තියපු නෙතුකි බයෙන් වගේ ඉඳගත්තේ නුපුරුදු නිසා. රුපියල් 45යි. ටිකට් එක කඩන ගමන් කොන්දොස්තර කීවේ නෙතුකිට. මුදල් මාරු කරගන්න බැරිවුණු නිසා ඊටත් වඩා ඒ පිළිබඳ කිසිදු අත්දැකීමක් නැති නෙතුකි රුපියල් 1000 කොලයක් කොන්දොස්තරට දික් කරද්දී මුළු බස් එකම හෙල්ලිලා යන්න කොන්දොස්තර බැන්නේ රුපියල් 45කට රුපියල් 1000ක් මාරු කරන්නේ මාරු සල්ලි නැද්ද කියලා අහලා. පටන් ගත්ත තැනදිම බැනුම් ඇහුවත් විටින් විට දැන් හරිද? තව දුරයිද? ළඟයිද? ලං වුණාමට කියනවද කියලා විටින් විට කොන්දොස්තරගෙන් නෙතුකි ප්‍රශ්න ඇහුවේ. කොන්දොස්තරට නෙතුකිව බස් එකට නංගගත්ත එක මෝඩකමක් කියලා හිතෙන තරමටම වද දෙමින්. නෝනා මම කියන්නම් හන්දිය ළඟදී මතක් කළම ආය අහන්න එපා බහින තැනදී මම මතක් කළම කියන්නම්. හරි අයියේ. හෙට උදේම ඕගොල්ලෝගේ බස් එක මේ පැත්තෙන් එනවද අයියා? උදේ කීයට දෙන්නේ? උදේ 7:15 වෙනකොට මෙතනින් යනවා. දැන් බහින්න නෝනා. මෙතන තමයි පිටිය ගෙදර හන්දිය. හරි බොහොම ස්තුතියි අයියේ. එතකොට උදේ 7:15 වෙනකොට මෙතනට ආවම හරි නේද? ඔලෝ වන්ලා ඉස්සරහට ඇදෙන බස් එක දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ගෙදර ගියේ නෙතුකි හොඳටම හෙම්බත් වෙලා. ගෙදර ගියෙන් තේ එකක් බීපු නෙතුකි ඉක්මන් කරලා ගෙදර අස් කරලා චුට්ටක් හාන්සි වෙන්න ඕන කියලා හිතුවත් ඒ වෙලාවම තමයි අභිතගේ ජීප් එක ගෙදර මිදුලේ නතර වෙන සද්ද ඇහුනේ. දැන් නම් ඉතින් කොහොම නිදාගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම හිතපු නෙතුකි කුස්සියේ ඉතුරු වැඩ ටික කරලා කාමරේට ගියේ ඔක්කොම ටික පිරිසිදු කරලා. අභිත වචනයක්වත් කතා කරේ නැහැ. නෙතුකි කතා කරන්න ගියෙත් නැහැ. උදේත් වෙනදට කලින් නැගිටලා තේ හුයලා ගෙදර අස් කරලා අභිතගේ උදේ දවල් කෑමක් ජිප් එකෙන් තියලා කඩි මුඩියේ එළියට බැස්සේ බස් එක අල්ලගන්න හිතාගෙන. කොහෙද තමස කඩි මුඩිය දුවන්නේ ආ? සෑහෙන වෙලාවක් නෙතුකි දිහා බලන් හිටපු අභිත ඇහුවේ කුතුහලෙන්. මොකද එතකොටත් වෙලාව උදේ 7යි. බස් එකද සර්? බස් එකට? තමසට කොහෙන්ද සල්ලි? තමස හොරකම් කළා නේද? අනේ නෑ සර්. එහෙමනම් බස් එකේ යන සල්ලි කොහෙද? දැන් තමසේ ඊයේ සල්ලි නෑ කිව්වා නේද? ඔව් ඊයේ තිබ්බේ නෑ. මං උගස් කඩේට මගේ මාළි වික්කා. ඒ සල්ලි. හරි යනවා. අභිත ඊට එහා එක වචනයක්වත් කියෙවේ නෑ. මාළි තියලා සල්ලි ගත්තා කිව්වම අභිතගේ හිතේ පිහියෙන් අයින්නවා වගේ දැනුණත් ඒක වැඩිය ගණන් ගන්නේ නැතුව අභිත ලෑස්ති වෙලා ඔෆිස් එකට ගියා. ඔෆිස් එකේ ගේට්ටුව ළඟට උදේ 7:45 වෙද්දී නෙතුකි ගියා. ඔෆිස් එකේ ගේට්ටුව ළඟට උදේ 7:45 වෙද්දී නෙතුකි ගියා. එදා ඒව දකිද්දී නැගිට ආචාර කළ සිකුරු නිලධාරියා අද නෙතුකි දිහා හරි පහත් විදියට බැලුවේ. "එයි කොහෙද යන්නේ? මේකේ පිරිසිදු කරන අය එන්නේ ඕකේ පිටිපස්සේ දොරෙන්." එහෙම කියනකොට නෙතුකි සිකුරු දිහා බලලා hina වෙලා පිටිපස්සෙන් ගියේ මුකුත් නොකියාම. නෙතුකිට හිමි වූයේ නිල් පැහැති කිලිටි කියන රැඳුමක්. නෙතුකි කාලයකට කලින් රජකල ඒසි කාමරයේ අස් කරමින් මොප් කරමින් ඇස් වලින් වැටෙන කඳුළු ඇය හංගගත්තේ වෙන කරන දෙයක් නැති නිසා. තාත්තා කාලේ ඉඳන්ම හිටපු පරණ සේවකයන් Tamanට hina වෙන බව නෙතුකි දැක්කා.
හැමෝටම වඩා Taman කවුද කියලා දන්න අයගෙන් තමයි නෙතුකිට ගොඩක්ම කරදර ඔෆිස් එකේදී තිබ්බේ. ගෙදර වැඩයි ඔෆිස් එකේ වැඩයි විවේකයක් නැතිව මේ දිවිල්ලයි නිසා නෙතුකි ගොඩක් වෙහෙසට පත් වෙලයි තිබුණේ. ඔෆිස් එකේ වැඩ කරන අයට තේ දුන්නු කෝප්ප හොද ඉන්නකොට නෙතුකිට ඇහුනේ අභිතගේ කැබින් එකෙන් සීනුව නාද වෙනවා. කරපු වැඩේ මොහොතකට නතර කරලා නෙතුකි ඉක්මනට ගියේ අභිතගේ හැටි දන්න නිසා. සර් නෙවෙයි මේ තේක නිමිලා කොහොමද බොන්නේ? ඉන්න සර් මම අලුත් එකක් ගේන්නම්. නෑ ඕනේ නෑ මේසෙ උඩ තියෙන ෆයිල් ටික අස් කරලා මේ පැත්ත පිහදානවා. තමුසෙට මේකත් හරියට කරන්න බැරිද? බලනවා මෙතන දූවිලි. මම දැන්ම පිහදාන්නම් සර්. ඇය වෙවුලන දෑතින් රෙදි කැබැල්ලගෙන මේසෙ පිස තමන්දී අභිති හිතා මතා මේසෙ උඩ තිබූ තේ කෝපය පෙරලා දැම්මේ. අපෝ බලනවා තමුසෙට හරියට වැඩක්වත් කරගන්න බෑනිෂි. මුළු ඔෆිස් එකම දෙදරන් අභිත කෑ ගහනකොට නෙතුකිට දැනුනේ ලොකු අපහසුතාවයක්. මොකුත් නොකියා ඉක්මනට එතන පිරිසිදු කරලා එතනින් යනකොට ඔෆිස් එකේ ඔක්කොම Tamanට hina වෙන බව නෙතුකි දැක්කා. නෙතුකි, "ඇයි මැඩම්? ඒ වින්ද්‍යානි. මේ ෆයිල් ටික ගිහිල්ලා සර්ගේ කාමරෙන් තියන්න." "හරි මැඩම්." "නෙතුකි, ඔයා දැන් පෝස්ට් ඔෆිස් එකට යනවද?" "ඒ ටීනා." "ඔව් මැඩම් යන්න ඕන." "හරි එතකොට මේ ටික මට ගෙනත් දෙන්න පුළුවන්ද?" "පුළුවන් මැඩම් කෝ දෙන්න." නෙතුකිට ඔෆිස් පිරිසිදු කරන්න ඒ වගේම ඔෆිස් එකේ වැඩ කරන අයගේ පොඩි වැඩවලට උදව් කරන්න වගේම පුංචි වැඩ ගොඩක් එකතු වෙලා තිබ්බා. ඔෆිස් එකේදී පොඩි වෙලාවක්වත් නෙතුකිට තිබ්බේ නැහැ විවේකයක් කියලා. ඒ නිසා නෙතුකි හෙම්බත් වෙලා හිටියේ. එහාට මෙහාට දුවලම නෙතුකිගේ කකුල් රිදෙනවා. හවස් වෙනකොට නෙතුකිට හුස්ම ගන්නත් බැරි තරම් මහන්සි. හැබැයි අභිදර මේ කිසිම දෙයකින් නෙතුකි ගැන අනුකම්පාවක් නම් හිතුනේ නැහැ. නෙතුකිට පොඩි හරි සැනසීමක් තියෙන්නේ අභිතගේ අම්මා එන දවසට. අම්මා ඉන්න නිසා අභිත කිසිම දෙයක් කියන්නේ නැහැ. ඇත්තරම අභිතගේ අම්මා නෙතුකිට ගොඩක් ආදරය කළා. "දුව මේක තියාගන්න." රුපියල් 5000ක කොලයක් අතේ ගුලි කර නෙතුකිගේ අතේ තියන්න අභිතගේ අම්මා අමතක කරේ නැහැ. "අනේ අම්මා අභිත දැනගත්තොත් එහෙම මට මෙම සල්ලි දෙනවා කියලා අම්මටත් එක්ක බැනුම් අහන්න වෙන්නේ." "අනේ උඹ බය නොවි හිටහන් කෙල්ලේ" කියලා පරස්සමින් ඉන්න කියලා අභිතගේ අම්මා යනකොට නෙතුකිට කෑ ගහලා කියන්න හිතුනේ අම්මා යන්න එපා. හැමදාම අපි එක්ක ඉන්න කියලා. අභිත කරදර කරනවද කියලා අභිතගේ අම්මා කොච්චර ඇහුවත් නිද්මි කවදාවත් කිසිම දෙයක් කීවේ නැහැ. ඇත්තටම එහෙම කියලා අභිතයි අභිතගේ අම්මයි අතර ගැටුම් ඇති කරන්න නෙතුකිට ඕන උනේ නැහැ. ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා නෙතුකි ගෙදර එනකොට හවස 6 විතර වෙනවා. ඒ ඇවිල්ලා කඩි මුඩියේ ගේ දොර අස් කළා රැයට උයලා ඒ වැඩ ටික ඉවර කරලා වොෂ් එකක් දාගන්නකොට සමහර දවස්වල රෑ 9ක් පහු වෙනවා. ගොඩක් වෙලාවට නෙතුකි හවසට එනකොට අභිත ගෙදර ඇවිල්ලා එදත් වෙනද වගේම කඩි මුඩියේ ගෙදර ඇවිල්ලා ඇඳුම් මාරු කරන්නවත් නැතුව තේ එකක් හදන් අරන් ආවේ අභිතට දෙන්න. අභිත හිටියේ සාලෙමයි ෆෝන් එක බෝබා. තමුසි හෙම්බත් වෙලා වගේ නේද? තාම පටන් ගත්තා විතරයි නෙතුකි. "ඇයි සර් මට මෙහෙම කරන්නේ?" "ඔයගේ තාත්තා නිසා තමයි අපේ තාත්තා ජීවිතේ නැති කරගත්තේ." "මගේ අප්පොච්චා හින්දා?" නෙතුකි ඇහුවේ පුදුමෙන් වගේ. "ඔව් එයා නිසා තමයි." "එදා එයා හරියට හොයලා බැලුවා නම් අපේ තාත්තට බොරු චෝදනා කරන්නේ නෑනේ." "සර් දැන් මාසෙටත් වැඩි. මට අම්මලා බලලා එන්න ඕන." "මම ගිහිල්ලා එන්නද?" "නෑ අවශ්‍ය නෑ. මම කියවනේ ණය ටික ගෙවලා මිසක එහෙ යන්න අවශ්‍ය නැහැ." "මට හරි මහන්සියි සර්. මට මේක දරා ගන්න ගොඩක් අමාරුයි. මට පුළුවන් නම් සතියක් විතර නිවාඩු දෙන්න." "නිවාඩුවක්? ඇයි සෙනසුරාදා ඉරිදා තියෙන්නේ?" "ඔව් තියෙනවා. මම කිව්වේ එහෙම නෙමෙයි. හැම වැඩකින්ම නිදහස් වෙලා දවස් කිහිපයක් මට විවේකයක් දෙන්න කියලා." "මේ නෙතුකි ගිහිල්ලා වැඩක් බලා ගන්නවා. මගේ තරහ උස්සන්නේ නැතුව." "සර් ඒ පාර මොකද?" "සර් මගේ පඩිය කීයද?" "ඇයි අහන්නේ? ණය ගෙවල ඉවර වෙන දවස් කීයක් වැඩ කරන්න ඕනද කියලා ගණන් හදලා බලන්නද?" "නෑ සර්. එදා මාලේ තියලා ගත්ත සල්ලි ඉවර වෙන ළඟයි. මට පුළුවන් නම් බස් ගාස්තු හරි." එහෙම කියනකොට අභිත එතනින් ගියේ නෙතුකිට මුකුත්ම කියන්නේ නැතුව. වැඩ කරලා හෙම්බත් වෙලා හිටපු නෙතුකිට ඒ වෙද්දි ඇඟට කිසිම පණක් තිබෙන්නේ නැහැ. පිස්සුවෙන් වගේ වැඩ කරලා ඉක්මනට කාමරේට
ගිහින් බිම නිදාගන්න තැනට ඇවිල්ලා ගුලි උනේ අසිහියෙන් වගේ. මධ්‍යම රාත්‍රියක් පහුවෙලා සුව නින්දක සිටි අභීතට එකවරම අමුතු ශබ්දයක් ඇසී ගැස්සී නින්දෙන් ඇහැරුණේ. බෑ. අමාරුවෙන් කෙඳිරි ගාමින් එහෙට මෙහෙට දඟලන බිම පැදුර ගුලි වී සිටි නෙතුකී ගාවට අභීත හෙමින් ලං වුණා. ඇගේ නල්ලට අත තැබූ සැනින් දෙවියනේ කිය අභීතට කියවුණා. ඔහුගේ දෑත පිච්චී යන තරමට නෙතුකිගේ මුළු ඇඟම ගිනියම් වෙලා අභීතට තේරුණා. නෙතුකි නැගිටින්න. අභීත ඇය මදක් සොලවා කතා කළත් ඇය ඇස් හැරියේ නෑ. ඇය තද උනෙන් වෙවුලමින් පියවි සිහියත් නොසිහියත් අතර මං වෙලා. තමා වෛර කළ තමාස්ත සින්න වෙච්ච වස්තුවක් ලෙස සැලකූ මේ අහිංසකී තමාගේ ඇස් ඉදිරිපිට මෙසේ මිය යාවිද යන බියෙන් අභීතගේ මුළු සිරුරම ඒ වෙලාවේ හිරි වැටිලා ගියා. දෙවිනේ මං කොහෙද මේ ඉන්නේ? නෙතුකි කෙඳිරුවා. ඉන්නේ හොස්පිටල් එකේ. නෙතුකි ඇඳ අසල හිටපු අභීත කීවේ ඇය දෙස බලන්න වෙන්නේ නැතුව. අනේ මට මොකද උනේ සර්? මොකද උනේ? ඒක මමයි අහන්න ඕන. අභීත එකවරම ඇය දෙස හැරුණේ තරහින්. ඇයි නෙතුකි මම උඹට කන්න එපා කීවදා? කෑම කන්න නැතුව ගෑස්ට්‍රයිටිස් වැඩි වෙලා මෙතන සිහිය නැති වෙලා වැටෙන තරමට මොකද තමසිට තියෙන ඔච්චර වැඩේ? මේ බලනවා බොරු වියදම්. අභීත කීවේ හොස්පිටල් එකේ බිල නෙතුකිට පෙන්වන ගමන්. අනේ මට වැඩ ආසේ කන්න වෙලාවක් තිබුණේ නෑ සර්. මහන්සියට කන්න හිතෙන්නේත් නෑ. මම සර්ට කීවේ මට සතියක නිවාඩුවක් දෙන්න කියලා. නෙතුකි කීවේ ඇස්වල කඳුළු පුරවගෙන වටපිට බලන ගමන්. මේක ප්‍රයිවට් හොස්පිටල් එකක් නේද සර්? ඔව් ඇයි? අනේ සර් ලොකු ගාණක් යයි නේ දැන්. ඔව් යයි. තමුන් කෑමක් බීමක් නැතුව ඉඳලා තමුසේගේ ණය බර තව වැඩි කරගත්තා. එච්චරයි උනේ. මේ බලනවා මම මේ දික් කරගෙන ඉන්නේ බිල තමයි. අනේ සර් මට ආපහු නම් ණය වෙන්න බෑ. නෙතුකි හිමින් තමන්ගේ කනේ තිබූ කුඩා කරම්බු දෙක ගලවලා අභීතක දෙසට දික් කළා. සර් මේක ගන්නකෝ. මේක අරගෙන හොස්පිටල් එකේ බිල ගෙවන්න. එතකොට මං සර්ට ණය නෑනේ. අභීත නෙතුකි දිහාත් දික් කරගෙන ඉන්න කරාමු දෙක දිහාත් මොහොතක් බලන් හිටියේ. ඇත්තටම ඒ වෙලාවේ අභීතට නෙතුකි ගැන දුක හිතුනේ හින්දා. නෙතුකි කියන්නේ මෙච්චර අසරණ වෙන්න ඕන කෙල්ලෙක් නෙමෙයි. රාජ කුමාරිකාවක්. අභීත හිතුවේ එහෙමයි. ඒත් ඒක පෙන්වන්න අභීත කැමති උනේ නැහැ. ලොකු කම නිසා. ඕක ආපහු දාගන්නවා. මගේ යක්ෂයා උස්සන්න නැතුව. අනේ සර් මට දැන් මේ ජීවිතේම එපා වෙලා තියෙන්නේ. මේවා ගැන මට කිසිම ආසාවක් නැහැ. මට මගේ නිදහස නැතුව මේ කිසිම දෙයක් වැඩක් නැහැ. හරි ඕක මම දුන්නේ කියලා හිතලා දාගන්නවා. එතකොට ඉවරයිනේ. එතකොට ණය නැහැනේ. එහෙම කිව්වට නෙතුකි ආයේ කරාමු දෙක දාගන්න උත්සාහ කළේ නැහැ. එදාම ටිකට් කපන් ආපු නෙතුකිව බලන්න ආපු අභීතගේ අම්මා නෙතුකිට නොසෑහෙන දොස් කීවේ නොකා නොබී හිටියා කියලා. තියෙන ආදරේට. කෙල්ල හොඳටම ඇදිලා ගිහිලා. අම්මා ගොඩක් වෙලා හූලලා නෙතුකිගේ ඔළුව අතගාලා පරිස්සමෙන් ඉන්න කියලා ගෙදරින් ගියේ අභීතට බැනලා. තමන්ගේ ගෑණි පරිස්සමට බලාගත්තේ නැහැ කියලා. අභීතත් අහගෙන හිටිය මිසක් අම්මට මුකුත් කියන්න ගියේ නැහැ. මොකද ඕක කියන්න ගියොත් එහෙම අම්මගෙන් ඔయిత වඩා අහගන්න වෙනවා කියන එක අභීත දැනගෙන හිටියා. හැබැයි දැන් වෙනද වගේ නෙමෙයි. වෙනද උදේ කෑම එකයි දවල් කෑම එකයි අරගෙන නෙතුකිගේ දිහා බලන්නෙවත් නැතුව අස්ප වේගයෙන් වාහනේත් අරගෙන යන අභීත දැන් උදේ කෑම එක ගෙදරදිම කන්න පුරුදු වෙලා. නිකන් නෙමෙයි. ඒ කනකොට අනිවාර්යයෙන්ම පැත්තක ඉඳගෙන නෙතුකිත් කන්න ඕන. ඒක නීතියක්. කෑව කියලා සහතික කරන්න කෑම පෙට්ටිය මොට පෙන්නලා මිසක් තමුසට වැඩ පටන් ගන්න බෑ. ඔෆිස් එකේදී අභීත වෙනදට වඩා නෙතුකි ගැන හොයලා බැලුවා. නෙතුකිට නම් මේක මහා විකාරයක් වගේ. නෙතුකි හිතුවේම ණය ගෙවන්න නැතුව මම මැරුණොත් කියන බයට අභීත මේ දේවල් කරනවා කියලා. එදත් වැඩි ඉවර වෙලා 4:45ට පමණ හොඳටම වෙලා ගිහින් ඉක්මනින් නෙතුකි දුවන් ගියේ බස් එක අල්ල ගන්න හිතාගෙන. කලබලයට තා පොඩ්ඩෙන් ඉස්සරහින් ආපු බයික් එකට හැප්පෙන්න ගිහින් නූලෙන් තමයි බේරුනේ. අනේ බිනුකස ඔයා කොහෙද ළමයි උඩ බලාගෙන දුවන්නේ? අනේ සර් බස් එක පහට යනවා. අද මට පරක්කු වුණා. වෙලා ගියා කියලා උඩ බලාගෙන දුවන්න ගියොත් එහෙම උඩට තමයි යන්න වෙන්නේ කියලා පොඩ්ඩක් hina වෙලා තමයි බිනුක කීවේ. ඉතින් ලත වෙන්න දැන් දුවන්නේ නැද්දා?
දැන් බස් එක යන්න ඇති සර්. තව පහට තප්පර ගාණක් තියෙන්නේ. මට බැරි වෙයි මේ ටික ගිහින් බස් එක අල්ලගන්න. නෙතුකි කීවේ හරි දුකෙන් බිම බලාගෙන. එතකොට කොහොමද ඔයා යන්නේ? විනුක ඇහුවේ හෙමින් නෙතුකිගේ මුහුණට එබෙන ගමන්. පයින් යනවා සර්. පයින්? ඒ කියන්නේ ඔයා මේ ළඟ ඉන්නේ? නෑ සර්, පිටිය ගෙදර හන්දිය ළඟ. අපෝ කීයේ වෙනකන් යන්නද ඇවිදගෙන? කොච්චර දුරක් යන්නද කෙල්ල? බිනුක කීවේ පුදුමෙන් නෙතුකි දිහා බලන ගමන්. නෑ සර්, මට පුරුදුයි. මගක් යනකොට 6 බස් එක හම්බ වෙනවා. එතකන් හිමීට පයින් යනවා. එතකොට ගාණත් අඩුයිනේ. ඇයි ඔන සල්ලි ප්‍රශ්නයක්ද? සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න, මට පුළුවන් ඔයාලට උදව් කරන්න. මම යන්නම් සර්. නෙතුකි හැදුවේ බිනුක සර්ව මග හැරලා යන්න. ඔහොම නවතින්න. ඇයි සර්? නගින්න මගේ බයික් එකට. මං එහෙන් ඇල්ලන්නම්. අපෝ සර් බෑ. කවුරු හරි දැක්කොත් සර්ට හොඳ නැහැ. අනේ මේ නගිනවකෝ. ඒකේ හොඳ නරක මම බලා ගන්නම්. මොකෝ ලැජ්ජද මාත් එක්ක යන්න? අපෝ නෑ සර්. මාත් එක්ක ගියොත් සර්ට තමයි ලැජ්ජ. අනේ මට බෑ සර්. මට මොකද වගේ? නෙත්මිගේ මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා ලැජ්ජාවට. හරි ඔහොම ඉන්නවකෝ. එහෙම කියපු බිනුක බයික් එකෙන් බැහැලා එතනින් ගියපු වීල් එකට කතා කරලා සල්ලි දුන්නේ. පිටිය ගෙදර හන්දිය ළඟ ගෙදරටම ගිහින් මේ කෙල්ල පරිස්සමෙන් බස්සන්න කියලා. අනේ සර් මොකට කරදර වෙනවද? හරි දැන් යන්නකො නෙතු. බයික් එකට නැග්ගනම් මට කරදරයක් වෙන්න ඕනේ නෑ නේ. අනේ මන් දන්නේ සර්, ගොඩක් පින් සර්. හරි පරිස්සමෙන් යන්න. පිස්සු කෙල්ල. වීල් එක යන දෙස බලන් හිටපු බිනුකට නිකම්ම කටින් පිට වුණා. වීල් එකෙන් බැහැලා නෙතුගේ ගේ පැත්තට එනවා. ගේටුව ළඟ හිටි අභීත බලන් හිටියේ. අද මොකද වීල් එකක? දැන් සල්ලි වැඩි වෙලා වගේ නේද? අභීත ඇහුවේ නෙතුගේ දිහාව බලන්න නැතුව. නෑ සර්, බස් එක මිස් වුණ නිසා බිනුක සර් මාව මේකේ එව්වා. සල්ලිත් එයාම ගෙව්වා. මොකක්? තමසර ලැජ්ජ නැද්ද නාන්නා දුන්න මිනිස්සුන්ගෙන් සල්ලි අරන් වීල් වල නැගලා එන? අභීත ඇහුවේ තරහකින් නෙතුගේ අතකින් නැදලා Taman පැත්තට ගන්න ගමන්. මොන ලැජ්ජාවද සර්? බිනුක මහත්තයා මට ඒ වෙලාවේ කරපු උදව්ව මහා මෙලක් වගේ. නැත්නම් මම මේ රෑ වෙනකම් පයින් එන්න ඕනනේ. අභීතගේ අත ගසා දාලා නෙතුකි ගියේ ඉක්මනින් ගෙදර වැඩ ටික ඉවර කරන්න හිතාගෙන. නමුත් ඇයට ගෙඩ ගොඩ වෙලා අඩි කිහිපයයි යන්න පුළුවන් උනේ. පිටුපසින් පැමිණි අභීත ඇගේ උරහිසින් තදින් අල්ලා බිත්තියට හේතු කරගත්තේ නෙතුකිට සිතන්නටවත් ඉඩක් තියන්නේ නැතුව. අනේ සර්, රිදෙනවා. අතහරින්නකෝ. යනවා. ගිහලා මට තේ එකක් හදාගෙන එනවා. තවත් බොහෝ දේ පැවසීමට තිබුණද ඒ සියල්ල සිතෙම හිර කරගත් අභීත ටික වෙලාවකින් ඇයව අතහැරලා දැම්මා. මොන වෙලාද මන් දන්නේ මේ මනුස්සයාට. මගේ අතත් රතු වෙලා. නෙතුකි තනිවම මුමුණමින් නෝකාඩු කියමින් කුසියට ගොස් තේ එකක් හැදුවා. නෙතුකි තේ එක ගෙනත් දුන්නත් අභීත හිටියේ වෙන කල්පනාවක. අභීතට තේ බොන්න කිසිම උවමනාවක් තිබ්බේ නැහැ ඒ වෙලාවෙනම්. පහුවදා උදෑසන ගෙදර වැඩ ඉක්මනට ඉවර කරලා කෑමත් අභීතත් එක්කම කාලා දුවගෙන ගියේ 7:15 බස් එක අල්ලගන්න හිතාගෙන. එතකොට තමයි බිනුක සර් බයික් එකක් තියාගෙන හන්දියේ ඉන්නව නෙතුකි දැක්කේ. සර් කොහෙද මෙහෙ? good morning කෙල්ල. අනේ අමතක වුණානේ. good morning සර්. එහෙම වැදගත් දේවල් අමතක කරන්න හොඳ නැහැ නෙතුකි. දැන් නගින්න බලන්න. මමද? නෙතුකි Taman දෙසට අත දික් කරමින් ඇසුවේ විශ්වාස කළ නොහැකි නිසා. ඔව් ඔයා තමයි. ඔයා යන වෙලාව දන්න නිසාමයි මම ආවේ. ඊයේ ඔයා ගාව සල්ලි තිබුණේ නැහනේ. ඒකයි මම ආවේ. හොඳයි නේද? බිනුක එසේ ඇසුවේ නෙතුකිගේ මූණට එබෙමින්. දැස් අගින් ආදරණීය සිනහකුත් පාලා. සර් කොහමද මම මේ වෙලාවට එනවා කියලා දන්නේ? පිටිය ගෙදර බස් එකේ මේ වෙලාවට ආවේ නැත්තොත් කොහොමද ඔෆිස් එකට එන්නේ ළමයෝ? අනේ සර් නම් නෙතුකිගේ මූණ ලැජ්ජාවෙන් රතු වුණේ බිනුක සර්ගේ වැඩ හින්දා. ඇය කිසිවක් නොකිය හෙමින් බිනුකගේ බයික් එකට නැග්ගා. ඒ අවස්ථාවේදීම තමා අභීත කාර් එකෙන් ගේට්ටුවෙන් එළියට ආවේ. නෙතුකි බිනුකත් එක්ක යනවා දකින්නකොට ඇත්තටම අභීතට කේන්ති ගියා. ඔෆිස් එකේ දොර වේගයෙන් ඇරිය අභීත නෙතුකි ඉදිරියේ පෙනී සිටියේ යකෙක් වගේ. තමසිට කීපාරක් කියන්න ඕනද? නෙතුකි බිනුකගේ පස්සේ යන්න එපා කියලා. ඇයි ඌ එක්කම බයික් එකේ ආවේ? අනේ සර් කෑ ගහන්න එපා. මේක ඔෆිස් එක. හැමෝම බලනවා. බලපු දෙන්න. ඕන එකෙක්. මේක මගේ ඔෆිස් එක.
සර් මනුස්සයා මට අනුකම්පා කරනවා. මේ ලෝකෙ මට කවුරුත් ඒ වගේ කරුණාවෙන් සලකලා නැහැ. නෙතුකි ඇස්වල කඳුළු පුරවගෙන අභිත දිහා බලාගෙන කිව්වා. අනුකම්පාව? තමුසේ හිතාගෙන ඉන්නේ ඔය අනුකම්පා කරන හැම එකම තමුසේට ආදරය කරනවා කියලාද? අහගන්නවා. ඔය ලස්සනට hina වෙලා එන හැම එකම පස්සේ තියෙන්නේ වෙනම අරමුණක්. එයා එහෙම නෑ සර්. එයා හරිම හොඳයි. නෙතුකි බිනුකෝ අගය කරද්දී අභිතගේ ඇස් කෝපයෙන් දිලිසුණා. අභිත තවත් කිසිවක් නොකියා එතනින් පිටව ගියේ හිතේ උපන් දරාගත නොහැකි ඉරිසියාව නිසා. අභිතට හිතාගන්න බෑ ඇයි එයාට මෙච්චර තරහ යන්නේ කියලා. නිතුකි ගාවට මැස්සෙක්වත් යනවට අභිත කැමති උනේ නෑ. අභිත ඔෆිස් එකේ පුටුවේ හාන්සි වෙලා වගේ එහෙට මෙහෙට කැරකි කල්පනා කරේ මට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. නිතුකි බිනුකට ආදරෙයිද? ඒක එහෙම වෙන්න දෙන්න පුළුවන්ද? ඒක එහෙම වෙන්න දෙන්න බෑ. අභිතට පිස්සු වගේ. අභිත හිටියේ හොඳටම කලබල වෙලා. හැබැයි ඒක නිතුකිට පෙන්වන්න ගියේ නෑ. එදින හවස නිතුකි නිවසට පැමිණියේ බිනුග එක්ක. අභිත කිසිවක් නොකියා සාලෙට ඉඳලා නිතුකි දිහා බලාගෙන හිටියා. රාත්‍රියේ නිතුකි සුපුරුදු පරිදි කාමරේ බිම නිදා ගැනීමට සූදානම් වුණේ. නිතුකි ඇයිස? ඇය හිස ඔසවා බැලුවා. තමුස එදා කිව්වා නේද තමුසට වැදගත් දේවල් තියෙන්නේ ඇඳ උඩ කියලා. අභිත අමුතු සුවරකින් ඇහුවේ. ඔව් සර් මට වැදගත් දේවල් මම මගේ ළඟම තියාගන්නවා. ඇයි සර් එහෙම ඇහුවේ? නැහැ. තමුස දැන් එනවා ඇඳට. අභිත කීවේ එකපාරට නිතුකි පුදුමයටපත් කරමින්. ඇයි සර් මම ඇඳට එන්නේ? මම දැන් බිම නිදාගෙන පුරුදුයි. මෙච්චර ලොකු ඇඳක් තියාගෙන තමුස බිම නිදා ගන්න ඕනේ නෑනේ. මේ ඇඳේ ඕන තරම් ඉඩ තියෙනවා. ඒක නිසා එනවා ඇඳට. ඇයි සර් එකපාරටම මට බෑ. මට මෙහෙම හොඳයි සර්. මම එකපාරකුත් කිව්වා ඇඳට එන්න කියලා. මට තමුසේ වටිනවා ඕයි. තමුසට ඒක තේරෙන්නේ නැද්ද ගෑණී? ඈ මොනවද සර් කියන්නේ? නිතුකි ඇහුවේ පුදුමේ. ඔව් තමුසේ නැති වුණොත් කවුද මගේ ණය ගෙවන්නේ? ඉතින් මට තමුසේ කොච්චර වටිනවද? මම බිම හිටියත් ඒ ණය ගෙවනවනේ සර්. මට මෙහෙම ඉන්න දෙන්න. නිතුකි නිදා ගැනීමට උත්සාහ කරද්දී අභිත එකවරම ඇඳෙන් බැස නිතුකිව උස්සන් ගිහින් ඇඳ උඩට දැම්මා. හාල් ගෝණියක් අරගෙන ලොරියට විසි කරා වගේ. අම්මෝ සර් මගේ කොන්ද. සර්ට මොන යකා වෙහෙලෙද දන්නේ නැහැ. තා පොඩ්ඩක් මගේ කොන්දත් ඉවරයි සර්. ඔව් මට දැන් යකා තමයි වැහිලා ඉන්නේ. මෙහෙම ගියොත් තව යකු කී දෙනෙක් වැහිද දන්නේ නැහැ. තමුසේ දැන් මෙතන ඉන්නවා. අභිත ඇයට සැලවි නිතුකි අසලම ඇලුනේ ඇයට නැගිටිය යාමට බැරි වෙන්නයි. පසුවදා උදෑසන නිතුකි කඩි මුඩිය ලෑස්තුනේ වැඩට යන්න. නිතුකි අද ඉඳන් තමුසේ වැඩට යන්න ඕනේ නැහැ. අනේ සර් මොනවද මේ කියන්නේ? මම වැඩ නොගිහින් කොහොමද මේ ණය වලින් නිදහස් වෙන්නේ? මට මේ හිරගෙදරින් නිදහස් වෙන්න ඕනේ සර්. නිදහස් වෙන්න? ඒකට මම ක්‍රමයක් කියන්නම්. තමුසේ අද ඉඳන් වැඩට යන්න ඕනේ නැහැ. තමුසේ සතියක නිවාඩුවක් ඕන කිව්ව නේද? ඔන්න මම අද ඉඳන් ඒ නිවාඩුව දුන්නා. හැබැයි මේ නිවාඩුව ලැබෙන්නේ මගේ ඇස් දෙක ඉස්සරහා ඉන්නවනම් විතරයි. සර් ඒත් ගෙදරට වෙලා ඉන්නවා. එච්චරයි. අභිත ජීප් එක ගේට්ටුවෙන් එළියට දාන්න හදද්දිම දැක්කේ බිනුක බයික් එකේ එනවා. අභිතට එකපාරට යකා වැහුණා. මූ මේ කෙල්ලව හොයාගෙන ගෙදරටම එනවනේ නේද කියලා හිතපු අභිත එකපාරටම රෝදය කරකවලා ජීප් එක ආපහු හරවලා ගත්තා. ටයර් පාරේ ඇතිරිල්ලේ සද්දට නිතුකි එළියට ආවේ මොකද කියලා බලන්න. ඇයිස මොන හරි අමතක වුණාද? ඇයි ආපහු ආවේ? නිතුකි ඇස් දෙක ලොකු කරගෙන ඇහුවා. ඔව් අමතක වුණා. මට අමතක වුණා. තමුසේ මොන වගේ කයිලා ටික කෙල්ලෙක්ද කියලා. අභිත කීවේ කේන්තියෙන් කෑ ගහමින්. අනේ සර් මොනවද මේ කියන්නේ? මම මොනවද කළේ? නිතුකි අසරණ වෙලා ඇහුවා. තමුසේ මොකුත් කළේ නෑ තමයි. හැබැයි මම යනකන් නේද බලන් හිටියේ අර බිනුකයා එක්ක පැණිහලන්න. මම දැක්කා ඌ බයික් එකේ එනවා. මම ගියා නම් තමුසේට හොඳයිනේ. ඌත් එක්ක තනි වෙන්න. සර් මම දිවුරලා කියන්නම්. බිනුක මහත්තයා එනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. නිතුකි ඇස්වල කඳුළු පුරවගෙන කිව්වා. ඇති දැන් ඔය ළඟපෑම නතර කරනවා. අද මම ඔෆිස් යන්නේ නැහැ. අද මුළු දවසම මම ඉන්නේ තමුසේගේ ඇස් මානේ. අර බිනුකයා මෙතනට ආවොත් ඌට වෙන දේ මමවත් දන්නේ නැහැ. අභිත ශාලේ පුටුවකට බර වුණේ නිතුකි දිහා රවාගෙන බලන ගමන්.
නෙතුකි මුකුත් නොකියා කුස්සියට ගියේ හිතේ ලොකු බයකින්. හැබැයි ඒ බය ආසේ අභීත තමන් ගැන මේ තරම් ඉරිසියා කරන්නේ ඇයිද කියලා ඇත්තටම නෙතුකිට තේරුනේ නෑ. ඒ ආසේ බිනුක ගේට්ටුව ගාවට ඇවිල්ලා ඉන්නවා නෙතුකි ජනේලෙන් දැක්කා. දෙවියනේ අභිත සර් දැන් ඉන්නේ හොඳටම මල පැනලා. බිනුක සර් මෙතන ඉන්නවා දැක්කොත් ලොකු රණ්ඩුවක් වෙයි කියලා හිතපු නෙතුකි හිමීට කුස්සියේ දොරෙන් එළියට බැස්සේ අභිතේ හොරෙන් බිනුක ගාවට ගිහින් අද යන්න සර් ගෙදර ඉන්නවා. ඒ නිසා අද මම වැඩට එන්නේ නෑ කියලා කියන්න හිතාගෙන. ඒ බිත්තියේ මුවා වෙවි ගේට්ටුව පැත්තට යන්න හදද්දිම නෙතුකි හරියට අකුණක් ගහුවා වගේ අභිතගේ සද්දේ. නෙතුකි ගැසිලා හැරිලා බලද්දි අභිත සර් නෙතුකිගේ කටින් වචන පිට වුණේ නැහැ. බය වැඩිකමට එයා එතනම ගල් වුණා. මම තමුසෙට ගෙට වෙලා ඉන්න කිව්වා නේද? මම ඉද්දි මූත් එක හනිමුන් යන්නද හැදුවේ? නෙතුකි ඇතුළට ඇදලා ගත්ත අභිත ගෙදර දොර පටස් ගාලා වහලා දැම්මා. සර් මට රිදෙනවා. කට වහපන්. අදින් පස්සේ තමුසෙට මේ ගෙදරින් එක අඩියක් එළියට තියන්න තහනම්. අනේ අතාරින්න සර් මට බයයි. මී කෙන්දිරිවා. බය වෙන්න ඕනේ තමයි. මම තමුසෙට ආදරය කරන තරමට මම තමුසෙට වෛර කරන්නත් දන්නව නෙතුකි. යනවා. කොහොමද යන්නේ සර්? මහමෙරු පර්වතය වගේ සර් මෙහෙම ඉන්නකොට නෙතුකි කීවේ බිත්තියට හේතු වෙලාම. නෙතුකි අතහැරලා ඔව් මම මහමෙරු පර්වතය අර එළියේ ඉන්න උණහල් පුළුව මොකක්ද දන්නේ නැහැ කියමින්. අභිත කීවේ දොර පැත්තට හැරෙන ගමන්. අනේ සර් බිනුක සර්ට බයින්න එපා. එයා වරදක් කරේ නෑනේ. මම පව් කියලා හිතලා එයා එන්නේ. නෙතුකි මේ විදියට බිනුක ගැන කියද්දී අභිතේ යකාම වැහුණි ඉරිසියාවට. අභිත දොර ගාවට ගිය අඩිය ආපහු හරවාගෙන නෙතුකි ගාවට ආවේ හරියට පියඹලා වගේ. අභිත නෙතුකිගේ අත් දෙකෙන් තද කරලා අල්ලගෙන එතකොට ඌ විතරයි පව්. මම පව් නැද්ද? අභිත ඇහුවේ නෙතුකිගේ ඇස් දෙක ඇතුළට එබෙන ගමන්. මොනවද සර් මේ කියන්නේ? අතාරින්නකෝ සර්. මං පව් නැද්ද සර්? උඹලා ඔක්කොම පව්. මම පව් නැද්ද එතකොට? අභිත ආයෙත් ඇහුවේ කේන්තියෙන් වේදනාවයි කවලම් වුණු පහත් හඬකින්. නෙත්මිගේ ඔළුව පපුවට තුරුළු කරන්. සර්ට මොන යකෙක් වෙහිලද මන්ද? අනේ සර් අතාරින්නකෝ. නෙතුකි අත ගලවගෙන අභිතගෙන් ඈත් වෙන්න උත්සාහ කළා. මට දැන් යකානේ වෙහිලා තියෙන්නේ. මං පව් නෑ. හැබැයි අර ගෝතයා පව්. තමුසෙට ඌ ගැන පුදුම අනුකම්පාවක් නේ තියෙන්නේ. අභිත නෙතුකිගේ අත මිරිකගෙනම ඈට තවල් ලං වෙලා එක පාටම නෙතුකිව ඇදලා පැත්තකට තල්ලු කරා. යනවා. ගිහින් මට කූල් මොන හරි හදන් එනවා. අනේ මන්දා. සර්ට නම් දැන් ඇත්තටම පිස්සු. නෙතුකි රවාගෙන කොණ්ඩෙත් හදාගෙන කුස්සියට දිව්වේ ඇත්තටම අභිතට හිතෙන් බනින ගමන්. සාලේ මැද තනි වුණු අභිතට දැනුනේ Tamanගේ හිත පාලනය කරගන්න බැරි තරම් ලොකු වේදනාවක්. ඒක ඉරිසියාවට වඩා එහා ගිය බියක්. නෙතුකිව Tamanට නැති වෙයිද කියන බය ඇත්තටම තදින්ම අභිතට දැනුණා. අභිත හෙමින් දොර ඇරලා පාර පැත්තට ගියේ බිනුක ඉන්නවද බලන්න. එයා පාරේ දකුණු පැත්තේ බලද්දි වම් පැත්තෙන් බයිසිකලයක් ඇවිත් එක පාර නතර කරා. සර් කොහෙද මෙහෙ? ඒ බිනුක. බිනුක. ඇයි මට මෙහෙ ඉන්න බැරිද? ඔයා මොකද මේ පැත්තේ? අද ඔෆිස් නැද්ද? අභිත ඇහුවේ කේන්තිය පාලනය කරගෙන. නෑ සර්. සර්ගේ ගෙවල් මෙහෙ නෙවෙයිනේ. ඒකයි ඇහුවේ. මම මේ කෙල්ලව බලන්න ආව සර්. බිනුක වටපිට බලන ගමන් කිව්වා. වෙනද කෙල්ල නම් මේ හරිය ඉන්නවාද හොයාගන්න නැහනේ. මම මේ ගේ රෙන්ට් එකට ගත්ත බිනුක. අභිත ගෙදර දෙස බලමින් කිව්වා. සර් අපේ ඔෆිස් එකේ වැඩ කරන නෙතුකි ගෙවල් දන්නවද සර්? බිනුක බයික් එකෙන් බැස්සේ ලොකු බලාපොරොත්තුවකින්. අභිත මොහොතක් කල්පනා කරලා ගෙදර දිහා බලද්දී නෙතුකි ජනේලෙන් හොරෙන් බලන් ඉන්නවා වගේ දැක්කා. බිනුක නෙතුකි ගෙදර එන්න ඇතුළට. කොයි ගෙදරද සර්? බිනුක පුදුම වෙලා ඇහුවා. මේ ගෙදර. මගේ ගෙදර. මොකද්ද සර්? සර්ගේ ගෙදර නෙතුකි? බිනුකට Tamanගේ කන් අදහ ගන්න බැරි වුණා. ඔව් මගේ ගෑණි මගේ ගෙදර ඉන්නේ නැතුව ඔයා ගෙදර ඉන්නද ඕන? අභිත තරහින් බිනුක පැත්තට හැරුණා. සර් නෙතුකි බැඳලා? සර් මොනවද මේ කියන්නේ? අපේ ඔෆිස් එකේ කීනල් අතේ සල්ලි නැතුව පයින් යන බස් එකේ යන කෙල්ලෙක්. එතකොට සර් බැඳලා ඉද්දිද ඒ කෙල්ල මෙච්චර දුකක් විඳින්නේ? බිනුකට තිබ්බේ කුතුහලයක්. අභිත වචනයක්වත් කීවේ නැහැ. අභිත බිනුකත් එක්කන් ගේ ඇතුළට ආවා. ඉඳගන්න බිනුක. නෙතුකි මෙහාට එන්නකෝ. දොර රෙද්දට මුවා වෙලා හිටපු නෙතුකි වෙවුල ඉස්සරහට එද්දී බිනුක ඉබේටම නැකිට්ටා.
නෙතුකි ඔයා පැඳලද ඊටත් මේ සර්වර්? නෙතුකිගේ ඇස් දෙක කඳුලින් පිරුණා. එයාට වචනයක්වත් කතා කරන්න බැරුව ගොත ගැහුණා. ඔව් සර්. අභීත සර් තමයි මගේ මහත්තයා. හැබැයි සර් බිනුක සර් ඔයා හිතනවා වගේ නෙමෙයි. මේක ගනුදෙනුවක්. ඒක ඇහුණු ගමන් අභීත එක පාරටම පුටුවෙන් නැගිට්ටා. නෙතුකි යනවා. ගිහින් වැඩක් බලා ගන්නවා. එයා නෙතුකිට සැර කළා. බිනුක ඔයත් දැන් යන්න. දැන් නෙතුකි මගේ වයිෆ් කියලා දන්නවනේ. ඔයා දැනගත්තාම ඇති ඒක. සර් ගනුදෙනුවක් කිව්වේ. බිනුක යන්න කලින් ආයෙත් ඇහුවා. ඒක මගේ ගෑණිගේ ප්‍රශ්නයක්. ඔයාට ඒක වැඩක් නැහැ. ඒ නිසා දැන් ඔයා යන්න බිනුක. බිනුක ගියාට පස්සේ අභීතට දැනුනේ මුළු ලෝකයක් ජයගත්ත වගේ සැහැල්ලුවක්. එයා හැමින් දොර වහලා සාලේ මැද්දට ආවේ නෙතුකි දිහා බලන ගමන්. නෙතුකි ඒ වෙලාවේ ජනේලෙන් ඈත බලාගෙන මොනවා හරි තදින් කල්පනා කරනවා. එයාගේ ඇස්වල තිබුණු හිස් බවක්. දැන් මට කූල් බොන්න මොනවා හරි හැදුවද? අභීත ඇහුවේ ටිකක් සංසුන් හඬින්. ඔව් සර්. නෙතුකි ගැසිලා වගේ උත්තර දුන්නා. අභීත නෙතුකි ගාවට ටිකක් ලං වුණා. තමුසේ අඬනවද? නෑ සර්. නෙතුකි ඉක්මනට ඇස් පිහදා ගන්න ගමන් කිව්වා. නැත්තේ මොක? තමුසේගේ අර ප්‍රේමවන්තයා ගියාට දුකයි වගේ නේද? අභීතගේ හඬේ ආයෙත් අර පරණ නෝක්කාඩු ගතිය ඇති වුණා. නෙතුකි දිග සුසුමක් හෙලලා අභීතගේ ඇස් දිහා බැලුවා. අනේ සර් මට එහෙම දෙයක් නෑ. මම මේ කල්පනා කළේ මට කවද මේ හිරගෙදරින් නිදහස් වෙන්න ලැබෙයිද කියලා විතරයි. හිරගෙදර? අභීතේ වචනෙට පොඩ්ඩක් ගැස්සුණා. ඊළඟ තප්පරේ එයාගේ මූණට ආවේ උපහාසාත්මක හිනාවක්. එතකොට මේක හිරගෙදර නම් බිනුකේ ගෙදර තමුසට මාලිගාව. ඌත් එක්ක හිටියොත් තමුසට නිදහස ලැබෙයි කියලා හිතනවද? සර්ට ඒක තේරෙන්නේ නැහැ. මම මෙහෙ ඉන්නේ කැමැත්තෙන් නෙමෙයි කියලා සර් දන්නවනේ. නෙතුකි එහෙම කියාගෙන කුස්සියට යන්න හැදුවා. අභීත එක පාටම නෙතුකිගේ අතින් අල්ලලා නතර කරගත්තා. කැමැත්තෙන් නෙමෙයි තමයි. හැබැයි අහගන්නවා. මේ හිරගෙදරින් තමුසට නිදහස ලැබෙන්නේ මගේ මේ පපුවේ ගැස්ම නතරුණු දවසට විතරයි. එතකන් තමුසේ මගේ. හැබැයි සර් ගැස්ම නතර වෙනකම් මම මේ හිරගෙදර හිටියොත් සර්ට කලින් මගේ හද ගැස්ම තමයි නවතින්නේ. නෙතුකි බීම එක අභීතගේ අතර දීලා සාලේ පැත්තට ගියේ ඇඳුම් මාරු කරගන්න උඩට යන්න හිතාගෙන. ඇයට ඕනුනේ අභීතගේ බැල්මෙන් බේරිලා ඉක්මනට ඇඳුම් ටිකක් මාරු කරගෙන තියෙන වැඩ කරගන්න. කොහෙද යන්නේ? කොහෙවත් නෑ සර්. ඇඳුම් මාරු කරගෙන රෙදි ටික හොදලා මල් පැල ටිකවත් බලන්න කියලා හිතුවේ. අද වැඩට යන්නේ නැහැනේ. ඇඳුම් මාරු කරගන්න ඕනේ නෑ නෙතුකි. රෙදි හොදන්න ඕනෙත් නෑ. අද පොඩි ගමනක් යමු. ගමන? කොහෙද සර්? නෙතුකි පුදුම වෙලා. මම කිව්ව නේද මගෙන් ප්‍රශ්න කරන්න එපා කියලා. ලෑස්ති වෙලා එනවා යන්න. මගේ වෙන මොනව ලෑස්ති වෙන්නද සර්? මම මේ ලෑස්ති වෙලා තමයි ඉන්නේ. අභීත බීම වීදුරුව පැත්තකින් තියලා නෙතුකි දිහා බැලුවා. පරණ ඩෙනිමකට ටී-ෂර්ට් එකක් දාගෙන හිටපු නෙතුකිගේ කනේ කරාඹු දෙකවත් බෙල්ලේ මාලේවත් තිබුණේ නැහැ. ඒ අහිංසක පෙනුම දැක්කම අභීතගේ හිතේ මොකද්දෝ වේදනාවක් ඇති නොවුණ කියන්න බෑ. "ඔහොමද දැන් යන්නේ?" අභීත ඇහුවේ ටිකක් තදින්. "යන තැනක මෙහෙම තමයි සර් යන්න වෙන්නේ. මට තියෙන දේ මම අඳින්න එපයි." නෙතුකි ඇහෙන නැහෙන ගානට මිමුණුවා. "කෝ කරාම් දෙක? තමුසේ ඒකත් වික්කද?" නෙතුකි උත්තරයක් නොදී උඩට යන්න හදද්දී අභීත ඇගේ අතින් අල්ලලා නතර කරගත්තා. "තමුසේගෙන් මම ප්‍රශ්නයක් අහුව නේද? මම එදා කිව්වා නේද ඒක මගෙන් ලැබුණු තෑග්ගක් විදියට තියාගන්න කියලා." "අනේ අතාරින සර්. කරාඹු දෙක තියෙනවා කාමරේ. මම ඒක ආයේ දැම්මේ නැහැ." නෙතුකි අත ගලව ගන්න උත්සාහ කළා. "ඇයි ඒ? මොකටද?" නෙතුකි හයියෙන් ඇහුවා. "මොකටද අහන්නේ? තමුසේ ගෑණියෙක් නේද?" "නෑ සර්. මම ගෑණියෙක් නෙමෙයි. මම ණයකාරියක් විතරයි." නෙතුකි කීවේ ඇස්වල කඳුළු පුරවගෙන. "තමුසේ මොකෙක් වුණත් මට කමන්නේ. උඩට ගිහින් පහළට එනකොට ඔය කනේ කරාඹු දෙක තියෙන්න ඕන. ඒක එච්චරයි. ඉක්මනට එනවා. මම වාහනේ ඉන්නම්." නෙතුකි කරාඹු දෙකක් දාගෙන අර ඇඳන් හිටපු ඇඳුමට රබර් සෙරප්පු දෙකකුත් දාගෙන පොඩි පර්ස් එකකුත් අරගෙන වාහනේ ළඟට ආවා. අභීත නෙතුකි දිහා උඩ ඉඳන් පහළට බැලුවේ පුදුම වේදනාවකින්. "දෙවියනේ
මේ සමරනායක එන්ටර්ප්‍රයිස් අධිපතිගේ එකම දුව නේද? මම නිසාද අද මේ කෙල්ල මේ විදියට ඉන්නේ? අභීතගේ හිත ඇතුලෙන් එහෙම අහද්දි එයාට Taman ගැන ඇති වුණේ ලොකු දුකක්. අභීත Tamanගේ අතේ ගුලි කරන් හිටපු කුඩා පාර්සල් එක නෙතුකි අතට දුන්නා. මේ මොකද්ද සර්? නෙතුකි බයෙන් වගේ ඇහුවේ. බලන්නකෝ. නෙතුකි ඒක ඇරලා බලද්දී ඇගේ ඇස් අදහ ගන්න බැරි වුණා. ඒ ඇගේ රන් මාලය. මාලය මේක මම ඔව් ඒක තමයි. ඔයා ඒක උගස් කඩේ දුන්නා කියලා කිව්ව ගමන් මම ගියා. ලේසිුනේ නැහැ බිල නැතුව එක ගන්න. ඒත් මම කොහොම හරි ගත්තා. දැන්වත් ඔය මූණ හකුලන් ඉන්නේ නැතුව hina වෙලා නගිනවා වාහනේට. ඇයි සර් මේක ආපහු ගත්තේ? නෙතුකි ඇහුවේ හිතට දැනුණු මහා බරක් එක්ක. ගත්තේ ආයෙත් තමසර ඕක උගස් කරලා සල්ලි ඕනුනහම ගන්න. අනේ මේ ඕකත් දාගෙන නගිනවා වාහනේට. සර් යන තැනක් කිව්වොත් මම එන්නම්. මම මේකට නැග්ගොත් සර්ගේ වාහනේ ජරාවේ. නෙතුකි කිව්වේ Tamanගේ තත්ත්වය ගැන හිතලා. ඇයි එන ගමන් ඕකත් අරන් උගස් කඩේට යන්නද? නැත්නම් අර තමසගේ ප්‍රේමවන්තයා හම්බ වෙන්නද? නගිනවා. අභීත කීවේ සැරෙන්. නෙතුකි මුකුත් නොකියා වාහනේ නැග්ගත් වචනයක්වත් කතා කළේ නැහැ. නෙතුකි සීට් එකට හේතු වෙලා ඈත බලාගෙන හිටියේ ලොකු කල්පනාවක. තමසට අරුත්ගේ බයික් එකේ යද්දී නම් හොඳට උකුළු මුකුළු කර කර යන්න පුළුවන් නේද? අභීත ආයෙ පටන් ගත්තා. මොකද්ද සර්? කාගේද? විනුක සර් එක්කද? අනේ සර් එයා හරි හොඳයි. අපි නරකයි එතකොට. එහෙම නෑ සර්. නෙතුකි හෙමින් කිව්වා. අභීත වාහනේ ගිහින් අතර කළේ නෙතුකිගේ මහ ගෙදර ඉස්සරහා. දැන් බහිනවා. සර් මේ යකෝ මාසෙ දෙකට තමසට මේ ගෙදර කොහෙද කියලා අමතකුණාද? අභීත ඇහුවේ රවාගෙන. නෑ සර් මේ මගේ ගෙදරනේ. ඔව් බහිනවා. තමසනේ කිව්වේ අම්මා බලන්න ඕන කියලා. නෙතුගේ ඇස්වල කඳුළු පිරුණා. සර් ඇත්තටමද මම යන්නද? ඔව් යනවා. ගිහිල්ලා ඔය හඩු ඇඳුම අයින් කරලා ලස්සන ඇඳුමක් ඇඳ ගන්නවා. ලැජ්ජයි මේ වාහනේ ওই විදියට එක්කන් යන්න. අනේ සර් එන්නේ නැද්ද? නෙතුගේ වාහනෙන් බහින ගමන් හිමීට ඇහුවා. මම ඔව් සර්. මම එන්න ඕනේද? අභීත නෙතුකිගේ දිහා බලාගෙන ඇහුවා. එන්නකෝ. යමු එහෙනම්. අභීත වාහනෙන් බැස්සේ නෙතුකිගේ හිනාව දැකලා හිත ඇතුලෙන් සතුටු වෙන ගමන් නෙතුකි හිමිහිට අභීත ළඟට ආවා. එයා අභීතගේ අතකින් අල්ලලා hina වුණේ හරියට ස්තුති සර් මාව මෙහෙ එක්කන් ආවට කියන්න වගේ. අම්මා කියලා කෑ ගහගෙන නෙතුකි ගේ පැත්තට දුවගෙන යන හැටි අභීත බලාගෙන හිටියේ නෙතුකිගේ අතේ උණුසුම තාමත් තමන්ගේ අතට දැනෙද්දී. ටික දවසකට පස්සේ නෙතුකි ඒ තරම් සතුටින් දුවනවා දැක්කහම අභීතගේ මූණට નિરાයාසයෙන්ම හිනාවක් ආවා. ඒ හිනාව ඇතුලේ අර කලින් තිබුණු නපුරු ගතිය, රළු බව මොහොතකට මැකිලා ගිහින් තිබුණා. Tamanට මෙච්චර ලස්සනට hina වෙන්න පුළුවන් කියලා අභීතට දැනුනේ එදා තමයි. නෙතුකි අම්මා කියාගෙන ගේ ඇතුළට දීවේ හරියට අවුරුදු ගාණකින් හිර ගෙදරකින් නිදහසුණු කුරුල්ලෙක් වගේ. තමස මගේ ළඟ ඉන්නකොට මේ තරම් නිදහසක් දෙනුනේ නැද්ද නෙතුකි? මම තමසට එච්චරටම නපුරුණාද කියලා ඒ සිතුවිල්ල අභීතගේ හිතට ගෙනාවේ පොඩි වේදනාවක්. අම්මා නෙතුකිගේ හඬින් මුළු ගෙදරම පිරීලා ගියා. දෙවියනේ මගේ කෙල්ල. නෙතුකිගේ අම්මා කුස්සිය කලමින් හිටපු වැඩේ අතහැරලා දුවගෙන ආවේ සතුටු කඳුළු පිරුණු ඇස් වලින්. ඇයි මගේ කෙල්ලේ මේ එක පාටම අම්මා දුවගෙන ඇවිත් නෙතුකිව බදාගෙන ඔළුව ඉඹගෙන මූණ සිපගෙන අවුරුදු ගාණකින් දරුවා දැක්ක වගේ ආදරෙන්. එයි බලන්නකෝ මේ මහත්තයා මේ අපේ කෙල්ල ඇවිල්ලා. අනේ දෙයියනේ මගේ දරුවා ඇවිල්ලා බලන්නකෝ රත්තරනේ. අම්මා සතුට වැඩිකමට කෑ ගහන්න ගත්තේ ගෙදර අනිත් පැත්තේ හිටපු නෙතුකිගේ තාත්තට. අම්මා නෙතුකිගේ ඔළුවේ ඉඳන් කකුල් දෙක දක්වාම අතගාමින් අල්ල බැලුවේ ඇත්තටම මේක හීනයක්ද කියලා. මහත්තයා ඉක්මනට එන්නකෝ අපේ දුව ඇවිල්ලා. මම කෑ ගැහුවේ නෙතුකිව පපුවට තද කරගෙන තුරුළු කරගන්න ගමන්. අභීත මේ දිහා ඈතින් ඉඳන් නිහඬව බලාගෙන හිටියා. මම මොනතරම් ආත්මාර්ථකාමී වුණාද කියලා අභීතයට හිතුනේ සතුටු කඳුළු පුරවගෙන නෙතුකි ඉඹින අම්මා දිහා බලද්දි. අභීතගේ ඇස්වලට පවා මොහොතකට කඳුලක් ආවේ අම්මගේ ආදරේ නැතුව නෙතුකි කොච්චර දුකෙන් ඉන්න ඇතිද කියලා හිතුන නිසායි. ඒ වෙලාවේ නෙතුකිගේ අප්පච්චි කැස්සකුත් දාගෙන සාල්ට ආවේ පුදුමෙන් වගේ.
මොකද මේ සද්දේ? දෝනි මගේ රත්තරනේ. අප්පච්චි දකිති නෙතුකි අම්මගේ තුරුලෙන් මිදලා අප්පච්චි ගාවට දිව්වා. අප්පච්චි නෙතුකි අප්පච්චි ගාවට දුවගෙන ගිහින් බදාගත්ත එක පාටම තමන්ගේ පපුර තුරුලලා ඉන්නේ තමන්ගේ පණ වගේ ඉන්න දෝනි කියලා දැනෙද්දී අප්පච්චිගේ පපුව හොස් කාලා ගියේ කෙල්ලට මේ දුක විඳින්න උනේ තමන්ගේම වරදින් කියලා මතක් වෙලයි. මගේ රත්තරනේ මගේ දෝනි. අප්පච්චි නෙතුකිව තද කරලා බදාගෙන හයියෙන් අඩන්න ගත්ත හිතේ වේදනාවටයි. මට සමාවය අම්මා මට සමාවය. උඹේ මේ අමන අප්පච්චිට සමාවය අම්මා දෙවියනේ මගේ වස්තුව මේ ගෙවන්නේ මං කළ පව් නේද මගේ රත්තරනේ මට සමාවයන් මගේ දෙයියෝ කියමින් අප්පච්චි නෙතුකිගේ ඔළුව අතගාලා මූණ සිතගෙන හඬා වැටුනේ හරියට පොඩි දරුවෙක් වගේ. මම මහා පව්කාරයෙක් දෝනි. මම කොහොමද උඹේ මූණ බලන්නේ? උඹව අර මනුස්සයට සින්න කරලා මම මෙරි ජීවත් වුණේ මේ ටිකේ මය අම්මා. නෙතුකි තාත්තගේ පපුවට මූණ හංගගෙන ඉකි ගැහුවා. අනේ නෑ අප්පච්චි එහෙම කියන්න එපා. මට අප්පච්චි එක කිසිම තරහක් නෑ. අනේ අඬන්න එපා අප්පච්චි. මම ආවනේ. දැන් මම ආවනේ. මගේ දෝනි මගේ කෙල්ල ආවා. තාත්තා නෙතුකුගේ මූණ දෝතින් අරන් බලලා ආයේ ඇයව පපුවට තද කරගත්තා. ඈතින් මේ දිහා බලාගෙන හිටපු අභීතර දැනුනේ Tamanගේ හදවත මොහොතකට නතර වුණා වගේ. ඒ තාත්තගේ පසුතැවීමත් දුවගේ අසීමිත ආදරයක් දැක්කාම අභීතර Tamanගේ අතීතය මතක් වුණා. අභීත හැමින් අහක බලා ගත්තේ Tamanගේ ඇස් වලින් කඳුලක් වැටේ කියන බයට. මගේ තාත්තත් හිටියනම් මගේ තාත්තා නැති උනේ මේ මිනිහා නිසා නේද? මුන්නද සතුටින් hina වුණාට මගේ තාත්තා මැරුණේ කොච්චර විඳවලාද? අභීතගේ ඇස් දෙක එක පාටම රතු වුණා. මට බෑ මුන් එක්ක මෙහෙම ඉන්න. අභීතගේ හිත ඇතුලෙන් පරණ කේන්තියයි තාත්තා ගැන දැනුණු වේදනාවයි එක පාටම අභීතගේ හිතේ ඇවිලුණා. අභීත එක පාටම හැරිලා ආපහු වාහනේට ගියේ ඒ ඇති වුණු තරහ නිසා. පිප් 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 ගාලා වාහනේට නැගපු අභීත එක දිගට හෝන් එක ගැහුවේ නෙතුකිට. නෙතුකි එකපාරට ගැස්සිලා බැලුවේ වාහනේ හෝන් සද්දෙට. සර් ඇයි මේ එකපාරට අපි ටිකක් වෙලා ඉඳලා යන්නනේ ආවේ. අම්මා මට ගේ ඇතුළට ගිහින් ලස්සන ඇඳුමකුත් ඇඳගෙන එන්න කිව්වනේ අම්මා. අනේ දුවේ ඒ වුණාට අභීත මහත්තයා ගෙටවත් ගොඩ උනේ නැහනේ. මොකද මේ එකපාරට කතාවක් නොකර ගියේ කියලා අම්මා ඇහුවේ උන දේ හිතා ගන්න බැරුව. නෙතුකි ඇස් පියාගෙන අම්මව බදාගත්තා. අනේ අම්මේ සර්ට මොකක් හරි හදිසි වැඩක් මතක් වෙන්නේ නැති. මම ආයේ එන්නම්කෝ. බය වෙන්න එපා. අභීත සර් හරි හොඳයි. මම හරිම හොඳින් ඉන්නවා. හැමදේම හරියයි. අම්මා ඉක්මනින් අම්මලා බය වෙන්නේ නැතුව ඉන්නකෝ. නෙතුකි අම්මාගේ හිත හදලා දැස්වල කඳුළු පිහදාගෙන වේගෙන් වාහනේ පැත්තට දිව්වා. නෙතුකි හෙමින් දොර ඇරලා වාහනේට නැග්ගා. හැබැයි අභීත නෙතුක දිහා බැලුවේවත් නැහැ. එයා එකපාරට වාහනේ රේස් කරලා වේගෙන් පාරට දැම්මා. සර් මොකක් හරි වුණාද? නෙතුකි බයෙන් අභීතගෙන් ඇහුවා. කිසිම උත්තරයක් දුන්නේ නැති අභීත වාහනේ වේගය වැඩි කරා. මෙච්චර වෙලා හොඳටනේ හිටියේ. අනේ මන්දා මේ සර්ට ආයෙ මොන යකා වැහුණද මන්දා. නෙතුකි හිතින් කියවමින් පාර පැත්ත බලාගත්තේ ඊළඟට මොනව වෙයිද කියලා හිතා ගන්න බැරුව. අභීත කිසිම ගාණක් නැතුව පිස්සුවෙන් වගේ වාහනේ වේගෙන් පදවනවා. ඒ වේගයට නෙතුකිගේ හිත ගැහෙන්න ගත්තා. අනේ හෙමින් යන්නකො සර්. මට බයයි සර්. අභීත ඒක ඇහුනේ නෑ වගේ ඉස්සරහට බලාගෙන වාහනේ එලවගෙන ගියේ තවත් වේගය වැඩි කරලා. සර් අනේ සර් ගොඩක් පින්. නෙතුකි එකපාරට එහෙම කියලා අභීතගේ උරහිස අත් දෙකෙන් තද කරලා ඇල්ලුවා. අභීත එකපාරටම රවල නෙතුකි දිහා බැලුවේ හරියට නෙතුකි කරපු දේ මහා අපරාධයක් වගේ. ඒ බැල්මට බය වුණු නෙතුකි ඉක්මනට අත් දෙක අහකට ගත්තා. "සෝරි සර්. මට ගොඩක් සතුටුයි සර් ඒකයි. ඒත් අපි ඇයි සර් ගිය ගමන් ආවේ? සර් අපි ආයේ දවසක යමු නේද? සර්ට ඇත්තටම ගොඩක් පින්. තැන්ක් යූ සර්. මට අද හරිම සතුටුයි. මාස කීයකින්ද සර් අම්මව දැකලා වචනයක් කතා කළේ. නෙතුකිගේ ඒ සතුටු හඬ අභීතට ඇහුනේ කන් දෙකට කටු වයින්නවා වගේ ඒ පාර. තමන්ගේ පවුල විනාශ කරව මිනිහාගේ දුව තමන්ගේ ඉස්සරහා සතුටින් hina වෙනවා දකිද්දී අභීතට දැනුනේ තරහ. මේ නෙතුකි කට වහගෙන සීමාව දැනගෙන යමු. මේක මහා කරදරයක් වුණානේ.
මම පොඩ්ඩක් බුරලා පෙන්නුවා. මම එනවා මෙතන මගේ ඔළුවේ ඉඳන් නගින්න. කට වහනවා දැන්. අභිතේ කෑ ගහපු විදියට නෙතුකි බය වෙලා ගියා. ඒ බය තමයි නෙතුකිගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙන්න ගත්තේ. මේ දැන් හොඳට හිටපුස එක පාට මෙච්චර නපුරුනේ ඇයි කියලා නෙතුකිට හිතා ගන්න බැරි වුණා. මේ දැන් හොඳට හිටපුස එක පාට මෙච්චර නපුරුනේ ඇයි කියලා නෙතුකිට හිතා ගන්න බැරි වුණා. වාහනය වේගයෙන් නැවිත් අභිතගේ ගෙදර නතර කරා. බහිනවා. බහින කලින් අහගන්නවා. දැන් ගිහිල්ලා දවල්ට කෑම උයනවා. ඒ වගේම කාර් එකත් හොදලා දාලා මුළු ගේම මොප් කරනවා. සර් ආයෙත් උයන්න ඕනද? සර් උදේ උයපු කෑම තියෙනවනේ දවල්ට. සර් කිව්වනේ අද මට මුකුත් කරන්න ඕනේ නෑ කියලා. මේ නෙතුකි ඒ කීවේ උදේනේ. මම මේ කියන්නේ දවල් ගැන. ඉතින් සර් අපි දවල්ට අම්මලාගේ ගෙදරින් කන්න හිතාගෙන ගියේ. ඇයි සර් අපි එහෙන් නොකාවේ? නෙතුකි හෙමින් ඇහුවා. ඒ ප්‍රශ්නයත් එක්ක අභිතගේ ඉවසීම පැනලා ගියා. අභිත එකපාරටම නෙතුකිගේ බෙල්ලෙන් අල්ල සීට් එකට හේතු කළා. නෙතුකි බයටම ඇස් පියාගත්තා. මේ වෙන දේවල් හිතා ගන්න බැරුව. කරුණා කරලා කට වහගෙන තියෙන වැඩ බලලා කරනවා. තමුසෙට මම පෑ භාගයක් දෙන්නම් කෑම ලෑස්ති කරලා තියන්න ඕනේ. තේරුණාද? අභිත නෙතුකිගේ මූණට එබිල හරි නපුරු විදිහට කීවේ. අභිත නෙතුකිව එක පාට අතහැරලා වාහනයෙන් බැහැලා ගේ ඇතුළට ගියේ නෙතුකි බලාගෙන ඉඳිමයි. නෙතුකි බෙල්ල අතගාමින් හිමීට වාහනයෙන් බැහැලා ගියේ උයන්න. ඇයි සර් මේ තරම් වෙනස් වුනේ? මොනවද උනේ? මෙච්චර තරහ යන්න අපේ ගෙදරදී මට මේ තරම් වෛර කරන්නේ? නෙතුකිට මේ වෙනස් වීම එකපාර දරා ගන්න බැරි වුණා. ඒකයි නෙතුකිගේ ඇස් වලින් කඳුළු බින්දු බින්දු ආවේ. නෙතුකි කුස්සියට ගිහින් ඉක්මනට උයලා කෑම ටික මේසයට ඇරලා ඇස්වල කඳුළු පිහදාගත්ත නෙතුකි හෙමින් අභිතගේ කාමරයට ගියේ කෑම ලෑස්ති කියලා එන්න කියන්න කියලා හිතාගෙන. සර් කෑම ලෑස්ති. නෙතුකි එහෙම කියන ගමන් එයාගේ කනේ තිබුණු කරාම දෙක ගලවලා අභිත අද අරන් දුන්නු මාලයත් අතට අරගෙන පෙට්ටියට දාලා නෙතුකි ඒක අභිත දෙසට දිගු කළා. මේ මොකක්ද? මාලේ සර්. නෙතුකි හෙමින් කිව්වා. මට මොකටද ඕක? මට මේව එපා සර්. මට සර් හොඳින් කතා කරන එක වචනයක් ඇති. මේ දේවල් මට ඕනේ නෑ සර්. මගේ මොකක් හරි වරදක් වුණා නම් මට සමා වෙන්න සර්. අද උදේ මම ගොඩක් සතුටු වුණා සර්. මම හිතුවා සර් දැන් ගොඩක් වෙනස් වෙලා කියලා. ඒත් ගොඩක් වෙලා ගියේ නෑනේ සර්. එක පාඩම සර් ආයෙ වෙනස් වුණා. මම ආසයි සර්. සර් කියන ඕනම වැඩක් මම කරන්නම්. හැබැයි මට ඒක ආදරෙන් කියන්න. මට මේ විදිහට කෑ ගහන්න මට ගහන්න එපා සර්. මට ඒක දරා ගන්න බෑ. නෙතුකි ඇස් වලින් කඳුළු පුරවගෙන අභිතගේ ඇස් දිහා බලාගෙන එහෙම කියලා ඇඳ ළඟ තිබුණු ස්ටූල් එක උඩ මාලයයි කරාමු දෙකයි තියලා කාමරෙන් එළියට යන්න හැරෙද්දිම අභිත එක පාට පැනලා නෙතුකිගේ අතින් ඇදලා තමන්ගේ පපුව තුරුළු කරගත්තා. නෙතුකි එක පාට ගැස්සීලා සර් කියලා අභිතගේ පපුව අත් දෙක තියලා ඔළුවෙන් තල්ලු කරන්න හැදුවා. ඒත් අභිත ඇව අතහැරියේ නැහැ. අභිත නෙතුකිව තවත් පපුව තුරුළු කරගනිමින් මට සමා වෙන්න නෙතුකි. මට සමා වෙන්න. මම අද මෙහෙම හැසිරෙන්න හිතුවේ නැහැ. ඒත් මට මාව පාලනය කරගන්න බැරි වුණා දෙයියනේ. මට සමා වෙන්න කෙල්ලේ. අභිත එහෙම කියද්දී නෙතුකිගේ කඳුළු නතර වුණේ නැහැ. ඒ උණුසුම් කඳුළු බින්දු අභිතගේ පපුව තෙත් කළදී නෙතුකිට දැනුනේ අමුතුම ආරක්ෂාවක්. එය තවත් අදින් අභිතගේ පපුව තුරුළු වුණේ ඒ පපුවේ වේගයෙන් ගැහෙන හදවතේ Taman වෙනුවෙන් ලොකු පසුතැවීමක් තියෙනවා කියලා දැනුණු නිසා. අභිත ඒ විදියට සමාව ඉල්ලලා තදින් බදාගත්තාම නෙතුකිගේ හිතේ තිබුණු බය නැති වෙලා ගියා. සර්ට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇති කියලා විතරයි නෙතුකිට හිතුනේ. අභිත හෙමින් නෙතුකිව අතැල්ලා එයාගේ මුහුණ දිහා බැලුවා. දැන් නැති නෙතුකි අඬන්න එපා. යමු අපි ගිහින් කෑම කමු. අභිත හරි මුදු විදියට එහෙම කියලා නෙතුකිගේ අතින් අල්ලගෙන කෑම මේසේ පැත්තට එක්කන් ගියා. ඒ වෙලාවේ නෙතුකිගේ හිතට දැනුනේ මහා ලොකු සහනයක්. අභිත නෙතුකිව තදින් තුරුළු කරගෙනමයි පල්ලෙහාට බැස්සේ. නෙතුකිගේ මුළු ඇඟම වේවුලනවා අභිතට දැනුණා. කෑම මේසේ ළඟට ගිය අභිත නෙතුකිව හෙමින් පුටුවකින් ඉඳවලා එයත් ඒ ළඟින්ම ඉඳගත්තා.
නෙතුකි බිම බලාගෙනම හිටියේ අභීතගේ මුහුණ බලන්න බයට. ඔහොම බිම් බලාගෙන ඉන්නේ නැතුව කන්න නෙතුකි. දැන් ගොඩක් දවල් වෙලා. අභීත හරි සංසුන්ව කතා කළා. අභීත නෙතුකිට පිඟානක් අරගෙන කෑම බෙදන්න පටන් ගත්තා. නෙතුකි පුදුම වෙලා අභීත දිහා බැලුවේ කවදාවත් නැති ආයාගේ හඬේ තියෙනවා දැනුණු නිසා. මට බඩගිනි නෑ සර්. ඇත්තටම නෙතුකිට බඩගින්නක් දැනුනේ නෑ. ඒත් අභීත රවල බලලා ඉඳගන්න කිව්වහම ඒ බැල්මට බයෙමයි නෙතුකි පුටුවේ නිදගත්තේ. කෑම කන වෙලාවේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් වචනයක්වත් කතා කළේ නෑ. ගෙදර මුළු ගෙදරම හරි නිහඬයි. ඒ නිහඬ බව නිසාම නෙතුකි හිටිය හරිම අපහසුවෙන්. කෑම කාලේ ඉවරුණු ගමන් නෙතුකි ඉක්මනට මේසේ අස් කරලා කුස්සියේ වැඩ ටිකයි ගෙදර ඉතිරි වෙලා තිබුණු අනිත් වැඩ ටිකයි ඔක්කොම ඉවර කරා. අභීත දවල් කෑමෙන් පස්සේ සාලේ තියෙන සෝපාවට උනාමයි. තවමත් එතනමයි. එයා උඩ බලාගෙන ලොකු කල්පනාවක ඉන්නවා. නෙතුකි හොරෙන් වගේ බලාගෙන හිටියා. රෑ වෙන්නත් දැන් ළඟයි. සර් දවල් ඉඳන් නේද ඔහොම උඩ බලාගෙන ඉන්නේ? මොන හරි ප්‍රශ්නයක්ද? නෙතුකි ඇහුවේ බයෙන්. සර් රෑ කෑමක් ලෑස්ති. දැන් එන්න කන්න. නෙතුකි ආයෙ කිව්වා. අභීත කිසි සද්දයක් නැතුව සෝපාවෙන් නැගිටලා කෙලින්ම කෑම මේසෙට ගියා. වචනයක්වත් කතා කළේ නෑ. බෙදලා තිබුණු කෑම ටික කාලා ඉවරුණු ගමන් අභීත හීන් සීරුවේ උඩ තට්ටුවට ගියා. නෙතුකි ඒ දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා. මේ මිනිහයාට මොකක් වෙලාද? නෙතුකිට හිතුනේ එහෙමයි. නෙතුකි ඔක්කොම අස් කරලා වොෂ් එකක් දාගෙන ගියේ කාමරේ නිදා ගන්න හිතාගෙන. නෙතුකි ගිහින් කලින් දවසේ වගේම බිම නිදා ගන්න ලෑස්ති වෙනකොට ඇඳ උඩ හිටපු අභීත නෙතුකි දිහා රවල බැලුවා. "තමුසේ මොකද ඔය කරන්නේ?" "ඇයි සර් මම මේ නිදා ගන්න හදන්නේ." "බිම?" "ඔව් ඇයි සර්." අභීත ටිකක් තරහෙන් ඇඳෙන් බැහැලා නෙතුකි ඉස්සරහට ආවා. "ඇයි තමුසේට අමතක වුණාද? මම ඊයේ කිව්වා අද ඉඳන් ඇඳේ නිදා ගන්න කියලා." "කිව්වා තමයි. ඒ උනාට සර්ව විශ්වාස කරන්න බෑනේ. සර් හිටියේ ගමන් එක එක විදියට වෙනස් වෙනවා. මම කොහොමද දැනගන්නේ සර් දැන් ඉන්නේ මොන මූඩ් එකේද කියලා? සර් මොන වෙලාවේ මාව එළියට ඇදලා දායිද කියලා මම කොහොමද දන්නේ?" ටික වෙලාවක් නෙතුකි දිහා බලන් හිටපු අභීත නෙතුකිගේ අතින් අල්ලලා ඇඳේ ඉඳුවා. "දැන් නිදා ගන්න මොතන" කියලා අභීතත් අනිත් පැත්තට ගිහිල්ලා නිදාගත්තා. "අනේ මන් දන්නේ මේ සර් තේරුම් ගන්න බෑ. හිටී ගමන් වෙනස් වෙනවා." නෙතුකි පොරෝනේ ඔළුවේ ඉඳන් පොරවගෙන ඇස් දෙක වහගත්තා. පහවදා උදේ පාන්දරම නෙතුකි ඇහැරුණා. පුරුදු විදියට උදේට උයලා වැඩ ටික ඉවර කරපු නෙතුකි ඔෆිස් යන ලෑස්ති වුණා. නෙතුකි සාලෙට එනකොට අභීත පත්තරයක් බල හිටියේ. නෙතුකිව දැකපු ගමන් අභීත රවල බැලුවා. "කොහෙද තමුසේ මේ යන්න ලෑස්ති වෙලා ඉන්නේ?" අභීත ඇහුවේ නෙතුකි දිහා බලන ගමන්. "සර් මම මේ වැඩට යන්න කියලා." "මම ඊයේ කීවනේ ආයේ වැඩට එන්න ඕනේ නැහැ කියලා." "එහෙම කිව්වට සර් මට බෑනේ නිකන් ගෙදර ඉන්න." "ඇයි තමුසේට ගෙදර ඉන්න බැරි? තමුසේ අර හෝතම්බුව බලන්න නේද ඔය හදිසියේ දුවන්නේ ආ?" අභීත එහෙම කියනකොට නෙතුකි පුදුම වෙලා අභීත දිහා බැලුවා. "කවුද සර් හෝතම්බුව කියන්නේ? බිනුක සර්ටද?" අභීත මුකුත් කියන්නේ නැතුව නෙතුකි දිහා රවල බැලුවා. "හරි තමුසේට ඔෆිස් එකට යන්න ඕන නම් එනවා. හැබැයි තමුසේ ඉන්න ඕන මගේ කැබින් එකේ. මගේ ඉස්සරහම." අභීත ඒක කීවේ අහක බලාගෙන. "අම්මෝ සර් එතකොට ඔෆිස් එකේ අය මොනව හිතයිද?" "මොනව හිතුවා මොකද තමුසේට? ඇයි බිනුකට දුක හිතේ කියලා බයද?" "අනේ එහෙම එකක් නෑ සර්." කියපු නෙතුකි බෑග් එකත් අරගෙන ඉක්මනට ගෙදරින් එළියට බහිනකොට තමුසේ කොහෙද දුවන්නේ? "අයියෝ සර් බස් එක අල්ලගන්න. දැන් පාරක්කුත් වෙලා." "බස් එක අල්ලගන්නද ඇත්තටම දුවන්නේ? නැත්තම් අර හුලං හපතේරුව ඇවිල්ලාද කියලා බලන්නද?" "අනේ සර් බිනුක සර්ට ඔහොම එක එක නම් කියන්න එපා. අනික බිනුක සර් දන්නවනේ මම සර්ගේ නෝනා කියලා." "ඔව් දන්නවා. මම තමුසේගේ මහත්තයා කියලා. හැබැයි තමුසේම අන්තිමට කීවේ මේක ගනුදෙනුවක් විතරයි කියලා." "අනේ මන් දන්නේ නැහැ සර්. මම යනවා. බස් එක මිස් වෙයි." කියලා නෙතුකි ආයෙ හැරුණා. "ඉන්නව ඔහොම. බස් එක යන්න ඕනේ නැහැ. ගිහින් කාර් එකට නගිනවා. නැත්නම් ගෙදර ඉන්නවා. මේ මිනිස්සයා නම් පුදුම මිනිස්සෙක්. වෙලාවකට නගින්න කියනවා. වෙලාවකට බහින්න කියනවා." කියලා හිත නෙතුකි අභීත දිහා බැලුවේ පුදුමයෙන්. "ඇයි සර්ම නේද කලින් කීවේ මට බස් එකේ එන්න කියලා. අනික මම සර්ගේ කාර් එකේ
ආවොත් ක්ලීනර් කෙනෙක් දාගෙන සර් එන්නේ ඇයි කියලා හැමෝම බලයි. ඒ නිසා මම බස් එකේ එන්නම්. අනේ මේ ගිහිල්ලා නගිනවා වාහනේට. අභීතගේ සද්දෙට බය වුණු නෙතුකි මුකුත් නොකියාම ගිහින් කාර් එකට නැග්ගා. අභීත කාර් එක අරගෙන ඔෆිස් එකේ ගේට්ටුවෙන් ඇතුළට දානකොටම සිකියුරිටි බලන් හිටියේ නෙතුකිව කන්න වගේ. සිකියුරිටි හීන්දාරිය දැම්මේ අභීතගේ වාහනේ ඉස්සරහා සීට් එකේම නෙතුකි ඉන්නව දැකලා. ඒ නෙතුකිගේ තාත්තගේ කාලේ ඉඳන්ම වැඩ කරපු සිකියුරිටි කෙනෙක්. නෙතුකි කවුද කියලා දැනගෙනත් එයා සැලකුවේ හරි නපුරු විදියට. අභීත කාර් එක නතර කරලා සද්දයක් නැතුවම එළියට බැස්සා. නෙතුකි දොර අරින්න කලින් අභීත එකපාරට දොර ඇරියා. නෙතුකි පුදුම වෙලා අභීත දිහා බැලුවේ මේ මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව. මම කීවේ නැද්ද? මම කියනකම් බහින්න එපා කියලා. දැන් හිමිහිට බහිනවා ඉතින්. අභීත නෙතුකිගේ මූණට එබිලා හිමිහිට හැබැයි ටිකක් සැරෙන් කිව්වා. මගේ ඉස්සරහින් යනවා. වටපිට බලන්නේ නැතුව. කෙලින්ම මගේ කැබින් එකට යන්න ඕන. තේරුණාද? හරි සර්. නෙතුකි වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව ඔළුව වැනුවා. අභීතයි නෙතුකි කැබින් එකට ගියා විතරයි ඔෆිස් එකේ හැමෝම වැඩ පැත්තකට දාලා අභීත සර් නෙතුකි එක්ක ආපු එක ගැන තමයි කතාව. බලන්නකෝ. ඉතින් ඒකගේ වාසනාව තාත්තා කරපු වැඩවලින් ඉගන්නියක් වෙලා මෙහෙ කුණු වතු ගන්න ආපු එකී දැන් බොස්ගේ කාර් එකේම එනවා. තානියා කීවේ කට ඇද කරලා කින්ඩියට hina වෙලා. ඒකනේ බං ක්ලීනර් කෙනෙක් වුණාත් ඒකේ ඉන්නේ අමුතු පඬිතකමකින්. බොස්ස කොහොම හරි දැලේ දාගත්ත නේද? අභීත සර්ටත් ඉතින් මෙච්චර ලස්සන කෑල්ලක් දකිද්දී ඉවසන්න බැරි වෙන්නේ නැති. සුදර්ශී ඒකට පොහොර දමමින් ඒ කතාව කියද්දී හැමෝටම hina ගියා. කලින් නෙතුකිගේ තාත්තා ඉස්සරහා නැවීගෙන හිටපු සමහරුන්ට දැන් නෙතුකි ගැන තියෙන පුදුම ඉරිසියාවක්. වැඩිය දඟලන්න හොඳ නෑ. සර් ඕකියෝ මෙච්චර ළඟින් තියාගෙන ඉන්නේ ආදරේ නෙවෙයි. පලිගන්න කියලා මට හිතනවා. බලපංකො තව ටික දවසකින් ඒකිට පාරේ බහලා යන්න බැරි වෙන විදියට සර් වැඩක් දෙයි. රසික එහෙම කියනකොට ඒ මොකද්ද ඒ කතාවේ තේරුම? උපාලි ඇහුවේ පුදුම වෙලා. ඇයි උඹ දන්නේ නැද්ද? නෙතුකිගේ තාත්තා මේකේ ලොක්ක වෙලා ඉන්න කාලේ අභීතගේ තාත්තා වැඩ කළේ මෙහෙලු. ඒ කාලේ අභීතගේ සර්ගේ තාත්තා බොරු චෝදනාවකට අහු කරලා රස්සාවෙන් එළියට දාලා තියෙනවා. කොහොම හරි දැන් අභීත සර්ගේ තාත්තා ජීවිතුන් අතර නැහැ. මට මේක ඉස්සර වැඩ කරපු කෙනෙක් තමයි කිව්වේ. ඒ නිසා ලොකු විස්තරයක් දන්නේ නැහැ. හැබැයි මොකක් හරි සිදුවීමක් වෙලා තියෙනවා. ඒක තමන් දන්න දේ රාසින් වගේ අනිත් අයට හිමිහිට කිව්වා. අප්පට සිරි එහෙම කතාවකුත් තියෙනවද? කීනා කීවේ උපහාසයට වගේ hina වෙමින්. ඔය අතරේ තමයි නෙතුකි කැබින් එකෙන් එළියට ආවේ. එළියට එනකොට නෙතුකිට පෙනුන රසිකයි උපාලි තව කට්ටියකුයි කුෂු ගාලා තමන් දිහා බලලා hina වෙනවා. තමන් වැරද්දක් කරලා නැති වුණත් ඒ හැමෝම බලන බැල්මෙන් නෙතුකි ගොඩක් අසරණ වුණා. නෙතුකි ඉක්මනට බිම බලා ගත්තේ හිතට දැනුණු ලැජ්ජාව හා අපහසුතාවය නිසා. මොකද ඔය දොරගාව හිටන් ඉන්නේ. ඒ බිනුක සර් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන. චුට්ටක් එනවද මෙහාට? හරි සර්. නෙතුකි හිමිට කැබින් එකේ දොර වහලා අභිත දිහා බලලා බිනුක යන පැත්තට හිමින් ගියා. නෙතුකිව එකපාරට අල්ලගත්තා. නෙතුකි මොකද අර ඊයේ උනේ? මට හිතා ගන්න බැරුව ඉන්නේ. කොහමද ඔයා සර්ගේ ගෙදර ඉන්නේ? මොකද අර කසාද බඳ කියන කතාව? නෙතුකි මුකුත් කියන්න කලින් බිනුක ආයේ ප්‍රශ්න කරන්න ගත්තා. එතකොට ඔයා මොකද බස් එකේ එන්නේ? මොකටද ඔෆිස් එකේ ක්ලීනර් ජොබ් එකක් කරන්නේ? එතකොට ඇයි කුලියට එන්නේ? ඇයි නෙතුකි මට මේව හැංගුවේ? මම දන්නේ නෑනේ ඔයා සර්ගේ නෝනා කියලා. බිනුක එක දිගට ප්‍රශ්න අහනකොට එයා අහන ප්‍රශ්නට උත්තර නෙතුකි ගාවත් නෑ. උත්තර තිබ්බත් ඒව කියන්න බෑ. කියන්න පුළුවන් වුණා කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්න පුළුවන් කතාවක්ද? අනේ බිනුක සර් මට කිසිම දෙයක් දැන් කියන්න බෑ. අනික ඒක දැන් වෙලාවත් නෙවෙයි. සර් ඒක දිග කතාවක්. ඔය දිග කතාව නෙතුකි මට පොඩ්ඩක් කෙටි කරලා කියන්න බැරිද? අනේ බිනුක සර් කියලා නෙතුකි කට අරිනකොටම නෙතුකි ඔයා මොකද මෙතන? සර්විස් රූම් එකට යන්න ඕන කියලා නේද කිව්වේ? මෙතනද ඒක තියෙන්නේ? පිටිපස්සෙන් ආව අභීත ඇහුවේ තරමක් තරහින්. බිනුක ඔයාට මේ ඔෆිස් එකේ වෙන වැඩ නැද්ද හැමතිස්සෙම මුළු වසරින් ගන්නෙ? හොඳින් කියන අන්තිම පාර මේක. මම ඊළඟට මීට වඩා වෙනස් විදිහකට තමයි කියන්නේ. අභීත ඒක කීවේ බිනුකගේ මූණට එබිලා. ඊට පස්සේ අභීත වටපිට බැලුවේ නැහැ. නෙතුකිගේ අතින් අල්ලගෙන කෙලින්ම කැබින් එක ඇතුළට ඇදගෙන ගියා. මුළු ඔෆිස් එකම එකපාරට ගල් වුණා. කැබින් එකේ දොර වැහුණ විතරයි වැඩ කර කර හිටපු අය පුටුව කරකව රහසින් කතා වෙන්න පටන් ගත්තා. අඩෝ දැක්කද ඒක? නෙතුකිව අතින් ඇදගෙන ගිය විදිහ.
කියා ෆයිල් එකකින් මූණ වහගෙන අල්ලපු පුටුවේ වින්දයන්ට කීවා. ඒකනේ බං අර බිනුක සර්ට හොඳ වැඩේ. හැම තිස්සෙම ඒකගේ පස්සෙන් යන්න ගියාට බලපංකෝ අභිද සර්ගේ මූණේ තිබ්බ මල පැනීම. මම හිතුවේ බිනුක සර්ට එතනම නෙලයි කියලා. රසික කීවේ hina වෙවි. නෑ බං මට නම් පේන්නේ අභිද සර් ඒකට ලොකු දඩුවමක් දෙන්න වගේ අරන් ගියේ. පේනවනේ ඉතින් අතින් අල්ලලා ඇදන් ගිය සැර. ඒකී අද නම් සර්ගේ කැබින් එකෙන් එළියට එන්න අඬාගෙන තමයි. අනිත් පැත්තේ හිටපු සංගීත් කට ඇද කරලා කීවා. ඒකට ඔෆිස් එකේ ඉන්න හැමෝටම hina ගියා. ලොකු දඬුවමක් වගේ තමයි. තමුසලාට වැඩක් නැද්ද අනුන්ගේ සීනි කිරන්න. තමුසලාගේ වැඩක් බලා ගන්නවා. විනුක හැමෝටම කෑ ගැහුවේ මේක අහගෙන ඉඳලා එපා වෙච්ච තැන. අම්මෝ බලපංකෝ ඉතින් මෙයාට එන තරහ. හරි අපිට දඬුවම් දෙන්න කවුරුත් නැහනේ. අපි අපේ වැඩක් බලාගමු. නැත්නම් බිනුක මහත්තයලා තව තරහයයි. පවිත්‍රා කීවේ බිනුකට නෝන්ඩියක් දාන ගමන්. නෙතු කිව්වත් ඇදගෙන කැබින් එකට ගියා අභිත ටිකක් වෙලා එනකම් නෙතුකි එක කතා කරේ නැත්තේ තරහට. ඒ නිසා නෙතුකි බයෙන් වගේ හිටගෙන හිටියේ කැබින් එකේ මුල්ලට වෙලා. මම ගෙදරින් එනකොට හිතුවා මම එපා ගිය තමසේ මේ වැඩට ආවේ අර හෝතඹුව බලන්න තමයි කියලා. අභිත කීවේ නෙතුකිගේ මූණ බලන්න නැතුව. අනේස බිනුක සර්ට එහෙම කියන්න එපා. එයා මගේ ඊයේ මොකද උනේ කියලා විතරයි ඇහුවේ. ඊයේ මොකද උනේ කියලා ඇහුවද? ඉතින් තමසේ කිව්වද මොකද උනේ කියලා? මොනවා කියන්නද සර්? කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා මට හිතා ගන්න බෑ. ඒකද දුක. පටන් ගන්න තැනක් නැති හින්දාද මෙච්චර වෙලා නොකිය හිටියේ. තැනක් හොයාගත්තනම් පටන් ගන්න කියන්න තිබ්බනේ. කිව්වා අභිත පුටුව පස්සට කරලා ආවේ නෙතුකි ළඟට. නෙතුකි මේ අහනවා. ඔය බිනුක්ක නෙවෙයි කාටවත් බෑ තමුසව මගෙන් උදුර ගන්න. අභිත කීවේ නෙතුකිගේ මූණට. ඇයි සර් මට මෙහෙම කරන්නේ? මම මොන වරදක් කරාද සර්ට? නෙතුකි කිව්වේ හඬා වැටමින්. අභිත ටිකක් වෙලා කල්පනා කරලා ලොකු හුස්මක් ගත්තා. ඉඳ ගන්නකො නෙතුකි. අද මම ඔයාට මගේ කතාව කියන්නම්. එතකොට ඔයාට හැම ප්‍රශ්නයකටම විසඳුමක් ලැබේවි. නෙතුකි පුටුවෙන් ඉඳගත්තේ අභිතගේ මුහුණ දිහා බලාගෙන අභිතගේ ඇස්වල තිබුණු කවදාවත් නැති අසරණකමක්. නෙතුකි ඉස්සර ඔයාගේ අප්පච්චි යටතේ තමයි මගේ තාත්තා වැඩ කළේ. එතකොට සල්ලි වගේක ප්‍රශ්නයක් ඇවිල්ලා ඔයාලගේ අප්පච්චි ඒ වැරද්ද පැටවුවේ මගේ තාත්තගේ පිට. ඇත්තටම මගේ තාත්තා වැරද්දක් කරලා තිබුණේ නෑ නෙතුකි. ඒත් ඒ හින්දා මගේ අහිංසක තාත්තට හිර යන්න වුණා. දන්නවද? ඒ අවමානය දරා ගන්න බැරුව මගේ තාත්තා මේ ලෝකෙන් අපිව දාලා යන්නම ගියා. අභිතගේ ඇස් වලින් කඳුළු කඩා වැටුණා. එයාට ඒ වේදනාව තවත් හිර කරගෙන ඉන්න බැරි වුණා. දන්නවද නෙතුකි? එදා ඉඳන් අම්මයි මායි විඳපු දුක මමයි අම්මයි විතරයි දන්නේ. මම අද මේ ඉන්න තැනට ආවේ මගේ අම්මා නිසා. මට අහම්බෙන් තමයි ඔයාගේ තාත්තා ක්ලබ් එකේදී හම්බ වුණේ. ඊට පස්සේ ඉතින් ඔයා දන්නවනේ නෙතුකි. මම හිතුවේ මගේ පවුල විනාශ කරපු මිනිස්සයාගෙන් පරිගන්න ඕනේ කියලා. ඒත් මට අහම්බෙන් තමයි ඔයාගේ තාත්තා ක්ලබ් එකේදී හම්බ වුණේ. ඊට පස්සේ ඉතින් ඔයා දන්නවනේ නෙතුකි. නෙතුකි හඬාම අභිත දිහා බලාගෙන හිටියා. ඒත් සර් අප්පච්චි හැම දෙයක් කරයි කියලා මට හිතා ගන්න බෑ සර්. මට මගේ ෆෝන් එක දෙනවද? මට අප්පච්චිගෙන් මේ ගැන අහන්න ඕනේ. අභිත ෆෝන් එක නෙතුකිට දුන්නා. නෙතුකි අප්පච්චිට කෝල් එකක් ගත්තා. ෆෝන් එකේ ස්පීකර් ඔන් කරලා තිබුණු නිසා අභිතරත් ඒ හැමදේම ඇහුණා. නෙතුකි වෙවුලන දෑතින් ෆෝන් එක අරන් අප්පච්චිට කෝල් එකක් ගත්තා. ස්පීකර් එක ඔන් කරලා තිබුණු නිසා අභිතත් හුස්ම හිර කරගෙන බලාගෙන හිටියා. අප්පච්චි මේ මම දෝනි අප්පච්චි. ඇයි දෝනි? ඇයි මේ අඬන්නේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? අප්පච්චි එහෙම ඇහුවේ දුවගේ කටහඬ වෙනස් බව ඉවෙන් වගේ තේරුම් ගත් නිසා. අප්පච්චි මට ඇත්ත කියන්න. අභිත කියනවා මගේ තාත්තා නිසා සල්ලි ප්‍රශ්නයකට අහුවෙලා අභිතගේ තාත්තා හිරේ ගියා කියලා. ඇත්තද අප්පච්චි? ඇත්තම කියන්න මට. ෆෝන් එකේ අනිත් පැත්ත එක පාට නිහඬ වුණා. ටික වෙලාවකින් අප්පච්චි ඉකි බින්දින හඬ ඇහෙන්න පටන් ගත්තා. ඒ හැඬුම ඇහෙනකොට නෙතුකිට දරා ගන්න බැරි වුණා. නෙතුකිගේ අප්පච්චි ෆෝන් එකෙන් කතා කරන්නේ හරියට පපුව හිර වෙලා තිබුණු ලොකු ගලක් අයින් කරන්න හදනවා වගේ අමාරුවෙන්. එයාගේ හඬ වේවුලනවා. ඔව් දෝනි.
ඒක තමයි මගේ ජීවිතේ මම කරපු මට කවදාවත් අමතක කරන්න බැරි මහා පෞකාර වරද. මම අදටත් විඳවන්නේ ඒකයි පුතේ. මට මම ගැනම මහා ලොකු පිළිකුලක් දැනෙන්න ගත්තේ ඒ වෙච්ච දේ නිසා. මම බොන්න පුරුදු වුණේ සූදුවට ඇබ්බැහි වුණේ ඒ වරදකාරී හැඟීමෙන් මගේ මනස නිදහස් කරගන්නයි. ඒත් මට කවදාවත් ඒකෙන් නිදහස් වෙන්න ලැබුණ නැහැ දෝනි. අභීත මේ හැම වචනයක්ම අහගෙන හිටියේ ගල් වෙලා වගේ. එදා මගේ ඔෆිස් එකේ සල්ලි වගේ නැතුණු වෙලාවේ එතන හිටියේ අභීතගේ තාත්තා විතරයි. මම හිතුවේ මගේ හොඳම යාළුවා උනත් ඒ මිනිහයා මට ද්‍රෝහිකම් කළා කියලා. මම ඒ සැකේටයි පොලිසියට පැමිණිලි කළේ. හැබැයි පුතේ පස්සේ පොලිසියෙන් ඇත්ත හොයාගත්තා. ඒ සල්ලි හොරකම් කරලා තිබුණේ එතන හිටපු සිකියුරිටි කෙනෙක්. මම මේක දැනගත්ත ගමන් පිස්සෙක් වගේ දුවගෙන ගියේ මගේ යාළුවගෙන් වැඳලා හරි සමාව ගන්න. ඒත් මම යනකොට පරක්කු වැඩි පුතේ. ඒ අහිංසක මිනිහයා ඒ අවමානය දරා ගන්න බැරුව මේ ලෝකෙන් යන්නම ගිහින් තිබුණා. අප්පච්චි හයියෙන් අඬන්න පටන් ගත්තා. දෝනි මම නිසා අභීත පුතාට එයාගේ තාත්තා නැති වුණා. අද මගේ දරුවටත් ඒ පව් පළ දෙන්නේ මම නිසා කියලා මම දන්නවා. මට ඕන දඬුවමක් දෙන්න කියන්න පුතේ. මම මේ හැමදේම බාර ගන්නම්. එතකොටම මගේ හිතට පොඩි හරි සැනසීමක් ලැබෙයි. අප්පච්චි ෆෝන් එකෙන් අඬන සද්ද ඇහෙනකොට අභීතගේ ඇස්වලට කඳුළු ආවා. අභීත එකපාරටම ෆෝන් එක අතට ගත්තා. මට සමා වෙන්න අංකල්. මේ ප්‍රශ්නේ නිසා අංකල් මෙච්චර විඳවනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. අනේ පුතේ, උඹේ තාත්තා මගේ සේවකයෙක් නෙමෙයි, මගේ හොඳම යාළුවා. පුළුවන් නම් මට සමාව දීපන්. ඕන දඬුවමක් මම බාර ගන්නවා. එතකොට සතුටින් ඉන්න පුළුවන් පුතේ. උඹේ තාත්තා යන්න ගියේ මගේ සතුට අරගෙනමයි. මට ඉතිරි උනේ පසුතැවීම විතරයි පුතේ. එහෙම ඕනේ නෑ අප්පච්චි. නෙතුකි ගැසිලා අභිත දිහා බැලුවා. අප්පච්චිටත් අදහ ගන්න බැරි වුණා. මොකද්ද පුතා කීවේ? මම කීවේ අප්පච්චි කියලා. මගේ නෝනගේ අප්පච්චි මගේත් අප්පච්චිනේ. අපි අද රැයට හම්බ වෙලා කතා කරමු. අභිත ෆෝන් එක තියලා එකපාරට නෙතුකිව බදාගත්තා. හැම දුකකටම මට සමා වෙන්න මැනික. නෙතුකි පුදුම වෙලා. මොනවද සර් මේ කරන්නේ? මේ ඔෆිස් එකනේ. ඔෆිස් එක උනාට මොකද? යමුකෝ එළියට. අභිත නෙතුකිවත් එක්කගෙන කෙලින්ම ඔෆිස් එකේ හැමෝටම එන්න කියලා හැමෝම අහගන්න. මේ ඉන්නේ නෙතුකි, මගේ නිත්‍යානුකූල බිරිඳ. අද ඉඳන් මේ ඔෆිස් එකේ අයිතිකාරී එයාම තමයි. මුළු ඔෆිස් එකේම අයගේ ඇස් උඩ ගියා. දෙන්න එළියට යනකම්ම කාටවත් වචනයක්වත් කතා කරගන්න බැරි වුණා. බෝරු බං, කොහමද ඒකේ වයිෆ් වෙන්නේ? රහසික උපහාසයෙන් කියනකොට බෝරු නෙවෙයි බං. ඒ ඇත්තටම සර්ගේ වයිෆ්. මම ඊයේ ගෙදර ගියා. විනුක එහෙම කියනකොට එතකොට වැරහෙලි ඇඳගෙන ඇවිත් මෙහෙ කුණු ගෑවේ. ඒ නාඩගම මොකද්ද කියලා උන් දෙන්න තමයි දන්නේ. එහෙම කියලා බිනුක තමන්ගේ මේසෙ ගාවට ගියා. ඔෆිස් එකේ හැමෝම ඉස්සරහා නෙතුකිව තමන්ගේ බිරිඳ විදියට හඳුන්වලා දීපු අභීත නෙතුකිවත් එක්කගෙන කාර් එකට නැග්ගා. එන ගමන් අභීත තමන්ගේ අම්මටත් කෝල් එකක් දුන්නා. අම්මේ, හෙට ඉඳන් අපි දෙන්න ගෙදර පදිංචි වෙනවා කියලා කියනකොට අභීතගේ හඬේ තිබුණේ ලොකු සතුටක්. දෙන්න ගෙදර ආව විතරයි නෙතුකි පුරුද්දට වගේ වාහනයෙන් බැහැලා කෙලින්ම කුස්සියට දුවන්න හැදුවා. නෙතුකි කොහෙද යන්නේ? සර් තේ එකක් හදන්න කියලා බැලුවේ. ගෙදර ආපු ගමන් තේ එකක් බොන්න ඕනේ නේද? අභීත එකපාරට නෙතුකිගේ අතෙන් අල්ලලා තමගේ පැත්තට හරව ගත්තා. මොකද්ද කිව්වේ? කාටද තේ හදන්නේ? සර්ට. ඉස්සෙල්ලා මට කතා කළේ කොහොමද? මම මෙහෙට එන්න කලින් අභීත කියලා සර්. ඉතින් මගේ නම සර් නෙමෙයිනේ, අභීතනේ. ඇයි දැන් සර් කියන්නේ? ඉතින් සර්මනේ කීවේ මට සර් කියන්න කියලා. ඔව්. මම ඒක කීවේ වැඩකාරියකට මිස්සක මගේ ගෑනට නෙවෙයිනේ. ඉතින් මම සර්ගේ නීත්‍යානුකූල ණයකාරිනේ. නෙතුකි කීවේ හෙමීට ඇහෙන නෑහෙන ගානෙට. තමසේ දැන් මගේ ගෑණි. ඒ කියන්නේ මම ඔහෙගේ මහත්තයා. අභීත තේරුණාද? අභීත hina වෙලා නෙතුකිගේ නහයන් මිරිකලා උඩ තට්ටුවට ගියේ හරි සැහැල්ලුවෙන්. අවුරුදු ගාණක් හිතේ හිර කරන් හිටපු ලොකු බලක් බිම තිබ්බ වගේ සැහැල්ලුවක් අභීතට දැනුණා. නෙතුකි බලන් හිටියේ පුදුම වෙලා. මේ මිනිසයාට නම් පිස්සුද කොහෙද? එක වෙලාවකට හොඳයි, එක වෙලාවකට නපුරුයි. නෙතුකි තනියම hina වෙවි හිතුවා.
එදා හවස නෙතුකි ඇඳේ හාන්සි වෙලා කල්පනා කර කර හිටියේ මේ වෙච්ච දේවල් හීනයක්ද කියලා. එතකොට අභීත කාමරයට ආවා. නෙතුකි "ඇයි සර් නෙවෙයි ගෑණියේ. මම උඹේ මිනිහා අභීත." නෙතුකි මුකුත් නොකිය අභීත දිහා බලන් හිටියේ ඇයි කියලා අහන්න වගේ. "මේ ඔයාගේ අත දෙනවකො මෙහාට." "මොකටද සර්?" "කන්න නෙමෙයි අත ඉල්ලුවේ. මේක මගේ පපුව උඩින් තියාගන්න." "ඇයි සර්?" "නෑ අභීත." අභීත බලෙන්ම නෙතුකිගේ අත අරගෙන තමන්ගේ පපුව උඩින් තියාගත්තා. නෙතුකිව තමන්ගේ පපුවට තද කරලා තුරුළු කරගෙන අභීත හෙමින් නෙතුකිගේ අත පිරිමදින්න ගත්තා. "මට හැම දෙයකටම සමා වෙන්න මැනික. මගේ හිතේ තිබ වෛරය නිසා මම පෙනි ඔයාට දුක් ගොඩක් දුන්නා. මම ඔයාට පොරොන්දු වෙනවා මීට පස්සේ ඔය ඇස් වලින් කඳුලක්වත් වැටෙන්න දෙන්නේ නෑ කියලා." නෙතුකිට දැනුනේ පුදුම ආරක්ෂාවක්. අභීතගේ පපුවේ ගැහෙන ඒ ආදරණීය හඬ අහගෙන නෙතුකි එයාගේ තුරුළෙම ඇස් පියාගත්තා. පලියෙන් පටන් ගත්ත ඒ කතාව අවසානයේදී ආදරයෙන් පිරුණු සුන්දර ලෝකයක් බවට පත් වුණා. ඉතින් ඔන්න නපුරගේ ආදර කතාව මෙතනින් අවසానයි. Did you watch today's story? How was it? Was it beautiful? If so, like, comment, and share. To watch the rest of tomorrow's story, subscribe to the channel.